ඕකේ ළමයි. මම ඇහෙනව නේද? අද මේ ලස්සන වැඩක් කරන්න යන්නේ අපි BS Final Shot program එකේ next lesson එකට තමයි යන්නේ operation management සාකච්ඡාව. ඔපරේෂන් මැනේජ්මන්ට් ළමයි මේකේ ගොඩාක් ඔයාලට මේ පාඩම මතක් කිරීමක් තමයි කරන්නේ නැතුව පාඩම ඉගැන්වීමක් එහෙම නෙවෙයි ඒක කියලා පටන් ගන්න ඕනේ. මොකක්ද කරන්නේ පාඩම මතක් කිරීමක්. එහෙනම් මේ සම්පූර්ණ පාඩමම ආයි රිපීට් කිරීමක් තමයි මේ ලෙසන් එකෙන් කරන්නේ. එහෙනම් හොඳට අහගන්න හොඳට වැඩ ටික බලා ගන්න. මේ වැඩේ කොහොම හරි ගොඩ දා ගන්න ඕනේ. තේරුණාද? ඔපරේෂන් මැනේජ්මන්ට් වල ටාගට් පොයින්ට්ස් ටික තමයි සාකච්ඡා කරන්නේ. ඔයාට තියෙන්නේ ඒ ටික බලාගෙන නෝට් නැති අය නෝට් දාගන්න. හරි සරලව ලේසි විදිහට හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට මතක හිටින විදිහට ඕන ළමයෙක් ඉන්නවනේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි ළමයෙක් ඉන්නවනම් මේකේ PDF එකක් ඕන මට කියලා ඉල්ල ගන්නත් පුළුවන්. ඕකේ ඔපරේෂන් මැනේජ්මන්ට් ලස්සන පාඩමක්. ප්‍රොඩක්ෂන් මැනේජ්මන්ට් නේ. අපි එනම් පල්ලහැට යන් මෙහියුම් කළමනාකරණය. මෙහියුම් කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා ඔයාගෙන් සමහර විට අහන්න පුළුවන්. හැබැයි ඒක නිකන් මාර ජනප්‍රිය නෑ. මම මේ ටිකක් මතක් කිරීමක් නිසා කියන්නම්. අපි අර මැනේජ්මන්ට් ඉගෙන ගත්තනේ. මැනේජ්මන්ට් ඉගෙන ගත්ත විදිය තමයි ඔපරේෂන් මැනේජ්මන්ට් උත්. ඒකේ තියෙන තියරේට පොඩි කරුණු ටිකක් විතර දාන්න තියෙන්නේ. සංවිධානයේ කර්මන පරමාර්ථ ඉටු කර ගැනීමට මෙහෙයුම් කටයුතු සැලසුම් කිරීම සංවිධානකරණය කිරීම මෙහෙයවීම හා පාලනයට අදාළ කළමනාකරණ කටයුතු සමූහය මෙහෙයුම් කළමනාකරණයයි. මෙයට නිෂ්පාදන ඉංජිනේරුකරණය සැලසුම්කරණය මිලදී ගැනීම පාලනය හා පර්යේෂණය හා සංවර්ධනය යන ක්‍රියාකාරකම් අයත් වෙනවා කියලා කියනවා. ඔන්න ඕකේ දැන් මේක මේ ෂෝට් කරොත් මේ තියෙන්නේ මේක පහලට ගන්න බැරිද? ආ මෙන්න මෙහෙම තියලා ඕන ළමයි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. එතකොට අර එක සෙට් එකට තියෙනවනේ. මොකද මේක චුට්ටක් ලොකු වෙදී නැත්තම් ඕක ඔයාලට ලියා ගන්න බැරි වෙයි. එතනවා මෙහෙයුම් කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. මෙහෙයුම් කළමනාකරණය අය අමුතුවෙන් පාඩම් කරන්න යන්න එපා. අර කළමනාකරණයේ තියෙන තියරියම තමයි මෙතනට දාන්න තියෙන්නේ. මෙහෙයුම් කටයුතු කියලා වැඩිම වචනයක් දාන්න තියෙනවා. ඊට අමතරව මේ නිෂ්පාදන ඉංජිනේරුකරණය මිලදී ද්‍රව්‍ය මිලදී ගැනීම සැලසුම් කිරීම ඊට පස්සේ පාලනය පර්යේෂණය හා සංවර්ධනය ওই ටික බලාගත්තම හොඳටම ඇති. ඒ තියරිය එහෙම මතක තියාගන්න. අපි ඊළඟ එකට යමු. මෙහෙයුම් කළමනාකරණයේ මූලික කාර්ය මොකක්ද කියලා අහන්න පුළුවන් වගේ. මොකද්ද මූලික කාර්ය? සම්පත් යෙදුම් උපයෝගී කරගෙන ගුණාත්මක භාවයෙන් යුක්ත මොකක්ද අනේ මේ වෙන්නේ? සම්පත් එහෙම නැත්නම් යෙදුම් උපයෝගී කරගෙන ඉහළ ගුණත්වයෙන් යුත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම තමයි මේගොල්ලන්ගේ නිෂ්පාදන කළමනාකරණයේ නිෂ්පාදන නැත්නම් මෙහෙයුම් කළමනාකරණයේ ප්‍රධානම කාර්යය වෙන්නේ. සම්පත් උපයෝගී කරගෙන ඉහළ ගුණත්වයක high quality එකේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමක් තමයි උතන කතා කරන්නේ. ඒක තමයි ඔපරේෂන් මැනේජ්මන්ට් වල මේන් ටාගට් එක. නැත්නම් මේන් ඒ කියන්නේ ප්‍රධාන කාර්යය. ඊට පස්සේ මෙහෙයුම් කළමනාකරණයේ වැදගත්කම ඔයාගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. අනිවාර්යෙන් නෝට් එකක් දාගන්න. මෙහෙයුම් කළමනාකරණයේ වැදගත්කම. ඇයි අපිට මෙහෙයුම් කළමනාකරණයක් වැදගත් වෙන්නේ? නිෂ්පාදන කළමනාකරණයක් ඇයි අපිට ඕනේ වෙන්නේ? ඒක අහන්න පුළුවන්. 1. ඉහළ ගුණත්වයකින් යුත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ හැකි වීමට. අපිට මෙහෙයුම් කළමනාකරණයකදී අපි කරන්න ළමයි ওই නිෂ්පාදන ඉංජිනේරුකරණය වගේ ඒ දේවල් ටිකක් කරනකොට අපි ඒව ඉස්සරහට කතා කරනවා. ඒ වැඩ ටික දැන් ඔයා හිතන්න ඔයාලට කේක් එකක් හදන්න ඕනේ. ඒ කේක් එක හදන්න ඔයා ඒකට ඕන කරන අමුද්‍රව්‍ය ටික ගාන්න ප්ලෑන් කරලා ගාන්න වැඩේ ගොඩ දාලා කරගෙන කේක් එක හැදුවොත් හදනවා නම් ඔයාට තියෙන වැදගත්කම මොකක්ද? අන්න ඒ වගේ තමයි අර මෙහෙයුම් කටයුතු කියන්නේත් නිෂ්පාදනයට ඕන කරන දේවල් අර එකට එකතු කරලා ඒවා පිළිවෙලට හදාගන්න එක තමයි ඔය නිෂ්පාදන ක්‍රියාවලියකට තමයි ඔය මෙහෙයුම් කළමනාකරණයක් කියලා කියන්නේ. ඕකේ එහෙනම් ඒක වැදගත් වෙනවා. ඉහළ ගුණත්වයකින් යුක්ත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඉහළ ගුණත්වයක් high quality භාණ්ඩ හා සේවා හදන්න ඕනි වෙනවා. ඒක තමයි ප්‍රධානම කාර්යය වෙන්නේ. ඕකේ ඊළඟට මේ යන්නේ නැහැ නමයි.
මෙහෙයුම් ක්‍රියාවලේ කාර්යක්ෂමතාවය හා සඵලදායීතාවය වැඩි කරගන්න මෙහෙයුම් කළමනාකරණයක් ඕනි වෙනවා. ඊට පස්සේ නිෂ්පාදන පිරිවැය අවම කර ලාභය වැඩි කරගන්නත් ඕනි වෙනවා. ගෝලීය ව්‍යාපාරික පරිසරය තුළ තරඟකාරීත්වයට සාර්ථක මුහුණ දෙන්නත් මොකක් ඕනි වෙනවද? ඔපරේෂන් මැනේජ්මන්ට් ඕනි වෙනවා. ඕකේ. තව නව්‍යතාවයෙන් යුක්ත භාණ්ඩ හා සේවා හඳුන්වා දීමට සමාජ වගකීම් ඉටු කිරීම හා තිරසර සංවර්ධනයට දායක වීමට මෙහෙයුම් කළමනාකරණය කියන එක වැදගත් වෙනවා. ඒත් ඔයාගේ විභාගෙට විතරක් නෙවෙයි. ඔයාට ඕන ලියන්න පුළුවන් අපිට ලකුණු ලබා ගැනීමටත් මෙහෙයුම් කළමනාකරණය වැදගත් වෙයි කියලා ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම නිකන් විහිළුවට කිව්වේ. ඒ වගේ ගොන් උත්තර ලියන්න යන්න එපා. දැන් මෙච්චර දීලා තියෙනවනේ. ඊළඟට ඔයා දැනගන්න ඕන දෙයක් තමයි පරිවර්තන ක්‍රියාවලිය හා එකතු කරා ගිය. මේ එකතු කරා ගිය නම් අපි මා ආනාදිමත් කාලෙත් ඉගෙන ගත්ත 12 වසර පටන් ගන්නකොටම. පරිවර්තන ක්‍රියාවලිය. මොකද්ද ළමයි පරිවර්තන ක්‍රියාවලියක් කියන්නේ? නිෂ්පාදන යෙදවීමක් නිමවුමක් බවට පත් වෙනකොට ඒ අතරමැද වෙන ක්‍රියාවලියට තමයි පරිවර්තන ක්‍රියාවලියක් කියලා කියන්නේ. මේ සිංහලෙන් ලියලා තියෙන යෙදුම් නිමවුම් බවට පත් කිරීම පරිවර්තන ක්‍රියාවලිය ලෙස හැඳින්වේ. යෙදුමක් නිමවුමක් බවට පත් කරනවා. ඒකට තමයි පරිවර්තන ක්‍රියාවලිය කියලා කියන්නේ. මේ මෙහෙම තමයි පරිවර්තන ක්‍රියාවලිය යන්නේ. ඇත්තටම මේ මගේ පොඩි දෝෂයක් නිසා ළමයි මේක මේ දිගට තමයි වැදිලා තියෙන්නේ. මේ බලන්න. මේ දැක්කද පරිවර්තන ක්‍රියාවලිය මෙහෙම ගින් තියෙන ඊට පස්සේ නිමවුම්. චුට්ටක් විතර අවුල් වෙලා. ඒක සෝරි. හැබැයි මේ ඔයාගෙන් මේක සාමාන්‍ය ඔපරේෂන් මැනේජ්මන්ට් වල ප්‍රශ්න කරන්නේ මේක ඔයාගෙන් සාමාන්‍ය ප්‍රශ්න කරන්නේ 12 වසරේ තමයි ප්‍රශ්න කරොත් ප්‍රශ්න කරන්නේ. එතකන් ඔයාගෙන් ඔක 12 13 අහන්නේ නැහැ. ඒ කියන්නේ 13 ප්‍රශ්නික අහන්නේ නැහැ. 12 වසරෙන් අහන කොටසක් තියෙනවනේ. ඒ කොටසේදී ඇහුවොත් විතරයි. ඒ නැත්තම් ඕක ලොකුවර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕකේ. ඊළඟට අපි බලමු එහෙනම් පරිවර්තන ක්‍රියාවල ඔයා මෙතන දැනගන්න ඕනි දෙයක් තමයි මේ යෙදවුම් නම් ඔයා දන්නවා. ඊට පස්සේ පරිවර්තන ක්‍රියාවලියේ ස්ටෙප් ටික ඔයා දැනගන්න ඕනේ. නිෂ්පාදන ක්‍රියාපටිපාටි අනුගමනය කිරීම, ක්‍රම තීරණය කිරීම, සම්පත් යෙදවීම, තාක්ෂණික දැනුම භාවිතය වගේ ටිකක් ඔයා දැනගෙන ඉන්න එක හොඳයි. දැන් ඔයාගෙන් අහන්න පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලියේ තියෙන බඩුත් පෙරලෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියේදී වෙන දේවල්, ඒ කියන්නේ යෙදුම් නිමවුම් බවට පත්වන ක්‍රියාවලිය මොකක්ද කියලා අහුවොත් ඔයා ඒකට උත්තරේ ලියන්නේ මොකද්ද? පරිවර්තන ක්‍රියාවලිය. සාමාන්‍යයෙන් හිස්තැන් පිරවීමේ ප්‍රශ්නකට වගේ සෙට් වෙන්න පුළුවන්. මේ හතරත් අහන්න පුළුවන්. ඒ හින්දා මේ හතරත් හොඳට ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා හරි කමක් නැහැ පාඩම් කරගන්න නෝට් නැති ළමයි. අර කාට හරි ප්‍රශ්නයක් දෙනවනේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා ලියා ගන්න බැරි මට කියන්න මම PDF එකක් දෙන්නම්. හරිනේ? කියන්නේ නැහැ ඉතින් ගොඩක් අනේ බයයි අපේ පන්තියේ ළමයි බයයි. මාව නිකන් මේ යකෙක් වගේ පේනවද කියන්න දන්නේ නැහැ. හැබැයි ඉතින් බයයි. එහෙම බය වෙන්න ඕනේ නැහැ. අද ළමයි මේ අර වෙනද වගේම පොඩක් කටහඬ අවුල් වෙලා ඒත් දන්නේ නැහැ. ඒත් දන්නේ නැහැ කියන්නේ මේ අපි ඊයේ නෙවෙයි පෙරේදා මං කිව්වනේ නේ. ඒ කොහෙද කතරගම ගියා. ඒ ගිහින් ආවට පස්සේ චුට්ටක් මේ ඒ ගිහින් ආවට පස්සේ ඊයේ නම් හොඳට හිටියා. හැබැයි මේ අද උදේ ටිකක් කටහඬ අවුල් වෙලා. ඇයිද දන්නේ නැහැ. ඊට පස්සේ මාර වැදගත්. එකතු කළාගේ ඔයාගේ අහන්න පුළුවන් එක්සෑම් එකේ මාර ජනප්‍රිය ප්‍රශ්නයක් value added. එකතු කළාගේ මේක මේ සාමාන්‍යයෙන් ඔයාලට තියරිය නෙවෙයි මේ දීලා තියෙන. ඔයාලට මතක තියාගන්න විදිහක්. පරිවර්තන ක්‍රියාවලිය කියන්නේ විවිධ අවස්ථාවලදී යෙදුම් වලට වටිනාකමක් එකතු වීමෙන් නිෂ්පාදනයේ වටිනාකම වැඩිවීමයි. ඕන ඕක ලිව්වත් ඇති එකතු කළා කියන එකට. ඔයාලට නිකන් ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඕන නම් දැන් ගහගන්න. එකතු කළාගේ කියන්නේ මොකක්ද? පරිවර්තන ක්‍රියාවලියේ විවිධ අවස්ථාවල යෙදුම් වටිනාකමක් එකතු වීමෙන් නිෂ්පාදනයේ වටිනාකම වැඩි වීමයි. මෙතන නිදසුනකුත් දීලා තියෙනවා. ඒක චුට්ටක් පැහැදිලි නෑ. මම මේ ඔයාලට මෙහෙම කියලා දෙන්නම්. දැන් උදාහරණයක් විදිහට අපි තේක ගහක් කපනවා. හරිද? අපි තේක ගහක් කපනවා. තේක ගහක් කපලා යනකොට ඒ තේක ගහ දැන් තේක ගහට වටිනාකම තේක ගහත් වටිනවා. තේක කියන්නේ වටිනාමය දෑවමය જાතියක් නේ. ඒතර ඔන්න ඕක ලෑලි බවට පත් කරනවා. එතකොට තව අගයක් වැඩි වෙනවා. මොකද ලෑලි ඊටත් වඩා ගානකට විකුණන්න පුළුවන්. ඕන දැන් ඒක අපි හිතමුකෝ 10ක් එකතු වුණා කියලා තේක ගහේ වටිනාකම 100යි. අර ලෑලි කපනකොට එකතු වුණා 10ක්. එතකොට දැන් ලෑල්ලක වටිනාකම කීයද? 110යි. ඊට පස්සේ ওই ලෑල්ල අරක මේක කරලා තින්ද ගන්න ලෑල්ලේ අර
තින්ත ගානේ මං හිතන්නේ මේ සෙට් කරාට පස්සේනේ ඊට පස්සේ ඔන්න පුටුවක් හදනවා. පුටුව හදන්න ගන්නවා. අපි හිතමුකෝ තව 10ක් තව 10ක් පුටුව හදනකොට එකතු වුණා. ඒ කියන්නේ ප්‍රායෝගික නෑ. හැබැයි ඔයා එහෙම උපකල්පනය කරන්න. එතකොට කීයද? දැන් 110ට තව 10ක් එකතු වුණාම 120යි. එතකොට පුටුව ඊට පස්සේ ප්ලේන් කරන්න ඕනේ. ඊට පස්සේ ප්ලේන් කරන්න ඕනේ. ප්ලේන් කරාට පස්සේ ඔය ලස්සන අර ගාපු පොලිෂ් එකටත් එක්ක තව 10ක් එකතු වෙනවා. එතකොට 130යි. ඊට පස්සේ මේක මාකට් එකේ අලෙවි කරන්න දානවා. 140. අන්න එහෙම 10 10 10 10 එක් එක් අවස්ථාවේදී ළමයි අගයක් එකතු වෙලා තියෙනවා. ඒකට තමයි එකතු කළ අගයක් කියලා කියන්නේ. දැන් ඔයා ඔය ඇඳගෙන ඉන්න ෂර්ට් එක, ටී-ෂර්ට් එක, ගවුම, ඒ මොකක් හරි වුණත් එහෙම. ඉස්සෙල්ලා මොකක් ගවුමක් විදිහට හැදුන්නේ නැහැ නේ නූල්. ඒ රෙද්දක් ආව. රෙද්ද කපනකොට අගයක් එකතු වුණා. ඊට පස්සේ ඕක මහනකොට තව අගයක් එකතු වුණා. ඕකට බොත්තම් අලනකොට තව අගයක් එකතු වුණා. තව ඊට පස්සේ පැක් කරනකොට තව අගයක් එකතු කරනවා. මාකට් එකට දානකොට තව අගයක් එකතු කරනවා. අන්න එහෙම එහෙම එකතු වෙලා තමයි ඔය ගාන වැඩි වෙලා තියෙන්නේ. ඒකට කියන මොකක්ද? එකතු කළ අගය කියලා. ඊළඟට මෙහෙයුම් කළමනාකරණයට අයත් කාර්යයන් නිෂ්පාදන ඉංජිනේරුකරණය මේ ටික ළමයි ටිකක් වෙනම ලියා ගන්න. ඔයා ගාව දැන් මේක බලනකොට පොතක් තියෙනවා නම් වෙනම ලියා ගන්න නිෂ්පාදන ඉංජිනේරුකරණය මම මේ කියනකොට ලියා ගන්න. මොකද මෙහෙයුම් කළමනාකරණයට අයත් කාර්ය වෙනමම ඔයාගෙන් ලියන්න එන්න පුළුවන්. මේ විස්තර කිරීමක්ම කරලා ලියන්නේ නැහනේ. ඒතර ඔයාට අර පාඩම් කරගන්න ලේසි. නිෂ්පාදන ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, purchasing. නිෂ්පාදන පාලනය අන්තිමකින් පර්යේෂණය හා සංවර්ධනය. පර්යේෂණය හා සංවර්ධනය. ඕකේ. ඒ ස්පීඩ් යන්නේ ස්පීඩ් වැඩි ළමයකකින් නතර කරලා ලියා ගන්න එක ඇත්තේ. ඒකත් අපි කියන්න ඕනේ නෑනේ නේ. ඕකේ. නිෂ්පාදන සැලසුම් කරනවා මේ දෙවෙනි කෙනානේ. පැනලා ගිහිල්ලා දෙවෙනි කෙනාට. හරි. නම්බර් 1 නිෂ්පාදන ඉංජිනේරුකරණය. ළමයි මේ නිෂ්පාදන ඉංජිනේරුකරණයේ දැන් මම ඔයාලට කිව්වා මේක මේ ඉගැන්වීමක් නෙවෙයි. මේක මතක් කිරීමක් විතරයි. මොකද නැත්තම් 13 වසර ළමයෙක්ට A level කරන ළමයෙක්ට ඔපරේෂන් මැනේජ්මන්ට් එක දවසින් විනාඩි 45කින් පැයකින් කරන්න බෑ. තේරුණාද? ඒකට මහා කාලයක් යන අඩුම සති දෙකක් තුනක්වත් යනවා. ඕවා වීඩියෝස් දදා අරක මේක කර කර පෙන්වන්න. ළම විනාඩියක් ඉන්න. ඕකේ. ඊට පස්සේ සෝරි නිෂ්පාදන ඉංජිනේරුකරණයේදී වෙන දේවල් මොනවාද? නිෂ්පාදන ක්‍රියාවලිය, යන්ත්‍ර සූත්‍ර, කාලසටහන්, ද්‍රව්‍යවල ප්‍රමාණය, ගුණාත්මක භාවය තීරණය කරනවා සරලව. මම ආයෙත් කියනවා මේක මතක් කිරීමක් විතරයි. ඉගැන්වීමක් නෙවෙයි. ඔයාට ඔපරේෂන් මැනේජ්මන්ට් මුල ඉඳන්ම මේක තිබුණේ කියලා මතක් කිරීමක් කරන්න. සමහර ළමයිට දැන් අමතක වෙලා ඇති. මෙහෙම පාඩමක් තිබුණා කියලා දන්නේ නැතුව ඇති. ඒ ළමයිටත් මේක වැදගත් වෙන තමයි කියලා දෙන්නේ. නිෂ්පාදන ඉංජිනේරුකරණයේදී කරන්නේ මොනවාද? හොඳට මතක තියාගන්න. නිෂ්පාදන ක්‍රියාවලිය, යන්ත්‍ර සූත්‍ර, කාලසටහන්, ද්‍රව්‍යවල ප්‍රමාණය, හා ගුණාත්මක භාවය තීරණය කිරීම. ඔන්න ওই ටික මතක තියාගත්තත් ඇති. අර ඔයිට වඩා අපි චුට්ටක් තියරිය කතා කරනවා. හැබැයි ඉතින් මේ ඔයාට හදිස්සියෙන් මතක තියාගන්න ඕන ළමෙක් දැන් මුල් කොහොම තියරිය සමහර එක්කෙනෙක්ට මතක තියාගන්න බැරි වෙන්න පුළුවන්. දැන් අපේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ කොහොමද? බින්දුවේ ඉන්න ළමෙක්ට උනත් ගේමක් ගහගන්න පුළුවන් විදිහට හැදුවේ. ඒ නිසා තමයි අර මේ ඉක්මනට වඩා හරි ලේසියෙන් මේව මතක තියාගන්න පුළුවන්. එහෙනම් ස්ක්‍රීන්ෂොට් හරි ගහගෙන ගමන් මතක තියාගන්න. මේ මගේ PDF එක ඉල්ල ගන්නවා නම් හොඳයි. කවුරු හරි ඉන්නවා නම්. මොකද මට ඕක එකපාරම ගෲප් එකට දාන්න පුළුවන්. හැබැයි එහෙම දාන එක හරි නෑ. තේරුණාද? එතකොට අගයක් නෑනේ ළමයි. ඒ හින්දා තමයි දෙන්නේ නැත්තේ. නැත්නම් ඉතින් දෙන්න පුළුවන්. ඕකේ. අපි එන යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්න නෙවෙයි. ඊළඟ එක්කෙනාට නිෂ්පාදන සැලසුම් කරන්නේ. නිෂ්පාදන සැලසුම් කරන්නේ කියන මොනවද ළමයි? අනාගතයේ කුමන බාන හදනවද? කෙසේ හදනවද? කොපමණ කවදා නිෂ්පාදනය කරනවද යන වැඩපිළිවෙලක් හදනවා. අන්න ඒකට තමයි නිෂ්පාදන සැලසුම් කරන්නේ කියන්නේ මීට එහා තීරයක් නෑ. නිෂ්පාදන සැලසුම් කරනදී තව එකක් වගේ අහන්න පුළුවන්. නිෂ්පාදන සැලසුම් කරන්නේදී අර හිතාමතා සකස් කරන දෙයක් තියෙනවා. ඒ හිතාමතා සකස් කරන දෙයට අපි කියනවා සැලැස්මක් කියලා. ඒකත් ඕනනවා කොහෙන් හරි ලියා ගන්න.
මොනවාද කරන්නේ? මොන බාන් අපි අනාගතයේ දේවල් ප්ලෑන් කරන්නේනේ. නිෂ්පාදන සැලසුම් කරනවා කියන්නේ එහෙමයි. දැන් අපේ ළමයිට හැමදාම ප්ලෑන් එකක් ගහලා වැඩ කරන්න කියලා තියෙනවනේ මං. උන් ඒව කරනවද නැද්ද කියන මන් දන්නේ නැහැ. හැබැයි ඉතින් මම කියලා තියෙනවා. ඒ කියලාමද කොහේ මගේ මේ උගුරත් මේ වෙලා තියෙන්නේ. හරිද? ඒතර මේ අනාගතේ අපි කොයි වගේ භාණ්ඩයක් හදනවද? ඒක කොහොමද හදන්නේ? ඒ කියන්නේ කෙසේද හදන්නේ? මොන දේවල්ද භාවිතා කරන්නේ? ඊට පස්සේ කොයි තරම් හදනවද? කවදා නිෂ්පාදනය කරන්නේද යන්න පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කිරීමට තමයි නිෂ්පාදන සැලසුම් කරන්නේ කියලා කියන්නේ. ඕකේ. ඊළඟට ද්‍රව්‍ය මිලදී ගැනීම purchasing. ද්‍රව්‍ය මිලදී ගන්න ඕනේ. අවශ්‍ය ද්‍රව්‍ය නිවැරදි ප්‍රමාණයෙන් අවශ්‍ය වෙලාවට අවම පිරිවැයක් මත ලබා ගැනීමට කියන අපි ද්‍රව්‍ය මිලදී ගැනීම කියලා. දැන්ම මතක තියාගන්න අවශ්‍ය ද්‍රව්‍ය නිවැරදි ප්‍රමාණයෙන් අවශ්‍ය වෙලාවට අවම පිරිවැයක් යටතේ ලබා ගැනීමට තමයි ද්‍රව්‍ය මිලදී ගැනීමක් කියලා කියන්නේ. එහෙනම් මේක මේ පටලවා ගන්න එපා. මේක මේ මහා ලොකු අමාරුවක් නෑනේ පාඩම් කරගන්න. අවශ්‍ය ද්‍රව්‍ය නිවැරදි ප්‍රමාණයෙන් අවශ්‍ය වෙලාවට අවම පිරිවැයකින් ලබා ගැනීමට තමයි ද්‍රව්‍ය මිලදී ගැනීම කියන්නේ. අහගෙන හිටියත් නිකන් මතක හිටිනවා වගේ. නේ? ටෙක්ස්ට්. කඩහන බල්ලෝ කාලා වගේ. නිෂ්පාදන පාලනය. නිෂ්පාදන පාලනයේදී මොකද්ද වෙන්නේ? මේවා මේ පිළිවෙල ලියන්න ඕනි කියලා එකක් නැහැ. එහෙමත් ප්‍රශ්නයක් එන්න පුළුවන්නේ. මොනවාද කාර්යයන් කියලා අහම ඔයා මේ පිළිවෙල ලියන්න යන්න ඕනේ නැහැ. ඔයාට මතක තියෙන පිළිවෙල ලිව්වම ලකුණු දෙනවා. නිෂ්පාදන පාලනයේ ඉලක්ක කරා ළඟාවන්නේ දැයි සොයා බැලීම හා අවශ්‍ය ප්‍රතිකාරක මෙතන ළමයි ප්‍රතිකාරක නෙවෙයි ප්‍රතිකාර්මීය ක්‍රියාමාර්ග ගැනීම කියලා හදාගන්න. ඉලක්ක කරා ළඟාවන්නේ ඇයිදැයි සොයා බැලීම සහ අවශ්‍ය ප්‍රතිකාරක ක්‍රියාමාර්ග ගැනීම. ප්‍රතිකාර්මික ක්‍රියාමාර්ග ගැනීම. ඒවට එක්සාම්පල් මොනවාද? තොග පාලනය, තත්ත්ව පාලනය වගේ දේවල්. නිෂ්පාදන පාලනය මේක මාර වැදගත්. මේවා හිස්තැන් පුරවන ප්‍රශ්නවලත් එනවා. එහෙනම් මේ නිකන් ලියන්න විතරක් එන්නේ නැහැ. හිස්තැන් පුරවන්න, ඉරි ගහන්න, අරකයි මේක ඉරි ගහන්න නැහැනේ. හැම එකෙම හිස්තැන් පුරවන්න විතරයි තියෙන්නේ. හිස්තැන් පුරවන්න ලියන්න දෙකටම එනවා. යා කරන්න යා කරන්න එන එකක් නැහැ. පස්වෙනි එක. පර්යේෂණය හා සංවර්ධනය. පවතින නිෂ්පාදනය සහ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු රැස් කර ඒවා වැඩි දියුණු කිරීමට කියනවා අපි පර්යේෂණය හා සංවර්ධනය කියලා. තියෙනවා නිෂ්පාදනයක් හා ක්‍රියාවලියක් ඒක ගැන අපි තොරතුරු රැස් කරනවා. ඒ රැස් කරලා අපි ඒක වැඩි දියුණු කරනවා. ඒකට තමයි පර්යේෂණය හා සංවර්ධනය කියලා කියන්නේ. දැන් නෝට් නැති අය මොනවද කරන්න ඕනි? මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා පාඩම් කරගන්න. මේක මේ ටිකක් ඕගොල්ලෝ ලොකුවට පේන්න ඕන නිසා තමයි මෙහෙම හැදුවේ. නැත්නම් මේක එක ස්ලයිඩ් එකකට ගන්න තිබුණා. අ මේ ටික හොඳට බලා ගන්න. දැන් ලියා ගන්න බැරි උනේ කෙනෙක් ඉන්නවා ආයෙ ලියා ගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මේ කළමනාකරණයට ආයත් කාර්යය. ඕකේ. මම හිතනවා හරි කියලා. නිෂ්පාදන ක්‍රම මාර වැදගත්. රතු පෑනෙන් තරු ලකුණු දෙක තුනක් හරි ගමන්නේ දාලා ලියා ගන්නව නම් හොඳයි. නිෂ්පාදන ක්‍රම මොනවාද ළමයි නිෂ්පාදන ක්‍රම? කාර්ය නිෂ්පාදනය. පළවෙනි එක අපි කතා කරනවා ලියා ගන්න ප්‍රධාන විදියට කාර්ය නිෂ්පාදනය. අංක 1. කාර්ය නිෂ්පාදනය. අපි මේකට කියන ඇනවුමට නිෂ්පාදනය. මේකේ මේ දුර දුර තමයි තියෙන්නේ. ඊළඟට කාණ්ඩ නිෂ්පාදනය. කාර්ය නිෂ්පාදනය, කාණ්ඩ නිෂ්පාදනය, ඊළඟට ප්‍රවාහ නිෂ්පාදනය. නිෂ්පාදන ක්‍රම ප්‍රධාන විදිහටම තියෙන තුනයි. ඒ තුන මොනවාද? කාර්ය නිෂ්පාදනය, කාණ්ඩ නිෂ්පාදනය, ප්‍රවාහ නිෂ්පාදනය. දැන් ඔයාලට මේකේ නෝට් එකක් තිබුණ නැත්නම් අපි මේකට කියන ජොබ් ප්‍රොඩක්ෂන්. මේක ඇනවුමට නිෂ්පාදනයක් කියලා කියනවා. ඒ කියන්නේ ළමයි කාගේ හරි වර්තමාන ඇනවුම පදනම් කරගෙන තමයි මේක හදන්නේ. උදාහරණයක් විදිහට ඔයාගේ උපන්දිනේ ඔයා කේක් කඩේට ඕඩර් එකක් දෙනවා. මට අද හවසට කේක් එකක් ඕනේ. බර්ත්ඩේ කේක් එකක්. ඒතකොට ඒක හදන්නේ වර්තමානයේ පදනම් කරගෙන ඔයාගේ ඉල්ලුම මත තමයි හදන්නේ. එහෙම දෙයකට අපි කියනවා පාරිභෝගිකයන්ගේ නිශ්චිත ඇනවුමක් මත එක් අයිටමයක් පමණ නිෂ්පාදනය කිරීම කාර්ය නිෂ්පාදනයක්. එහෙම නැත්නම් ඇනවුමට නිෂ්පාදනයක්. ඔයා මේ නම් තුන මොකක් ලිව්වත් එක අදහසයි එන්නේ. එහෙනම් ලකුණු ඔයාට දෙනවා.
උදාහරණයක් දීලා තියෙනවා. ඔයා වෙඩින් එකක් ගන්නවා නම් ඔයාට සාරියක් ගන්න ඕනේ. ඒක වෙන කාගවත් එකක් වඳින්නේ නැහැනේ. ඔයාටම කියලා මහ ගන්නවා. ඒක මංගලඳුම් මැසීම, උපන්දින කේක්, නිවාස සැලසුම්. දැන් ඔයාගේ ගේ ප්ලෑන් එක අරන් මාත් හදන්නේ නැහනේ. මගේ ප්ලෑන් එක අරන් ඔයාත් ගේ හදන්නේ නැහනේ. මගේ අවශ්‍යතාවය අනුව තමයි මගේ ගේ හදන්නේ. ඔයාගේ අවශ්‍යතාවයන අනුව තමයි ඔයාගේ ගේ හදන්නේ. ඒ හින්දා වර්තමානයේ ඇණුම මත පදනම් කරගෙන එක් නිෂ්පාදනයක් විතරක් හදනවා නම් අපි ඒකට කියනවා කාර්ය නිෂ්පාදනය. එහෙම නැත්නම් ඇනවුම් නිෂ්පාදනය නැත්නම් ජොබ් ප්‍රොඩක්ෂන්. මේකේ වාසි තියෙනවා මොනවාද? පාරිභෝගිකයාගේ තෘප්තිය ඉහළ යනවා. මම දෙකක් විතරයි දාලා තියෙන්නේ. පාරිභෝගිකයාගේ තෘප්තිය ඉහළ යනවා. වෙළඳපොළ අවදානම අඩුයි. ඇයි? පාරිභෝගිකයා මාර සැටිස්. අනේ මෙයා මං කියපු විදිහටම බර්ත්ඩේ කේක් හදලා. අනේ මෙයා මං කියපු විදිහට වෙඩින් සාරි එක මහලා. අන්න එහෙම පාරිභෝගිකයා මාර තෘප්තිමත් වෙනවා. ඊට පස්සේ වෙළඳපොළ අවදානම අඩුයි. ඇයි වෙළඳපොළ අවදානම අඩු? අනේ මේක ගන්නෙ කවුද? මේක විකිනේද? එහෙම ප්‍රශ්න නැහැනේ. ඇණවුමක් මත තමයි ඉල්ලලා තියෙන්නේ. ඊට පස්සේ අවාසි. අවාසි තමයි පිරිවැය ඉහළයි. ගොඩාක් පිරිවැයක් යනවා. ඇයි ඉතින් එකක් හදන්න අරක මහා ලොකු මේ ගේමක් ගහන්න බෑනේ. ඉඳ පිරිවැය ඉහළයි. ඊට පස්සේ පුහුණු සේවකයන් හා විශේෂ උපකරණ ඕනේ. දැන් නිකන් අයිසිං කේක් එකක් හදන්න පුළුවන්ද? අවන් එකක් විතරක් යූස් කරලා බෑ. එහෙනම් ඒකට පුහුණු සේවකයෙක් ඕනේ, විශේෂ උපකරණ ඕනේනේ. එහෙනම් ඔන්න ඒ දේවල් අවාසි. මේවා ලියා ගන්න. මේ දැන් අහගෙන ඉඳලා පස්සේ ස්ක්‍රීන්ෂොට් ගාලා ලියා ගන්න නැත්නම් නතර කර ලියා ගන්න. ඊළඟට කාණ්ඩ නිෂ්පාදන අපි මේකට කියන බැච් ප්‍රොඩක්ෂන්. ඒක චුට්ටක්. හරි. බැච් ප්‍රොඩක්ෂන්. එකවරකදී එක සමාන භාණ්ඩ සමූහයක් නිෂ්පාදනය කිරීම. එකවරකදී එක සමාන භාණ්ඩ සමූහයක් නිෂ්පාදනය කරනවා කාණ්ඩ නිෂ්පාදනයේද. හැබැයි එක එක අවස්ථාවදී ලබා ගන්න ඒ කියන්නේ ප්‍රමාණය වෙනස් වෙනවා. තේරෙනවද? එකවරකදී එක සමාන භාණ්ඩ ගොඩාක් හදනවා. හැබැයි කාණ්ඩෙන් කාණ්ඩයට මේ දේවල් වෙනස් වෙනවා. ඒක මම මෙතන ලියලා නැහැ. හැබැයි ඒක තමයි ඇත්ත. උදාහරණ තමයි බේකරි නිෂ්පාදන නිල ඇඳුම්. දැන් බේකරියක් හදන එකපාර පාම් පිටි 10ක් හදන්න ගන්න පාම් පිටි ප්‍රමාණය වෙනස්, 100ක් හදන්න ගන්න ප්‍රමාණය වෙනස්. දැන් උදාහරණයක් විදිහට ඔයා එක තේ කෝප්පයක් හදන්න සීනියෙන් දෙකක් දානවා. ලෝකේ පොදු ධර්මතාවයක් තියෙනවා තේ කෝප්පයකට සීනියෙන් දෙකක් දානවා. තේ හැඳි. එතකොට මේ හැඳියම නෙවෙයි පොල් කටු හැඳිත් නෙවෙයි තේ හැඳි. දෙකක් දානවා. එතකොට හැබැයි තේ කෝප 40ක් හදන ළමයි කීයක් දාන්න? තේ කෝප 20ක් හදන්න තේ හැඳි 40ක් දාන්න ඕනේද? චුට්ටක් හිතලා බලන්න. ඒ වගේ තමයි කාර්ය නිෂ්පාදනයත්. කාණ්ඩ නිෂ්පාදනයත්. කාණ්ඩ නිෂ්පාදනයේ වාසි තියෙනවා. නිමාව වෙනස් කරන්න පුළුවන්. එක එක වෙලාවට අර පාන් එහෙම හදනකොට පාන් පිටි කිලෝ එකක් දාලා පාන් ගෙඩියක් ගන්න පුළුවන්. ඊට පස්සේ කිලෝ දෙකක් දැම්මොත් පාන් ගෙඩි දෙකක් ගන්න පුළුවන්. කිලෝ එකකින් මම හිතන එක පාන් ගෙඩියට වඩා හදන්න පුළුවන්. මන් දන්නේ නැහැ. ඊට සාපේක්ෂව විශාල තොග නිපදවිය හැකියි. මෙතන සාපේක්ෂව කියන්නේ කාට සාපේක්ෂවද? මේ කාර් එක්කිනාට සාපේක්ෂව තමයි මේ කියන්නේ. විශාල තොග නිපදවන්න පුළුවන්. නැත්නම් ඉතින් ළමයි මේ පාන් එහෙම එක දවසකට 5000 4000ක දන්නේ නැහැ නේ. ඕගොල්ලෝගේ ගමේ කඩවල වල එහෙමනේ. අවාසි. යන්ත්‍ර නැවත සැකසීමට යන පිරිවැය වැඩි. දැන් අර පාන් ගත්තත් එකපාර කිලෝ 10ක් විතර අනාගත්තා නම් ලේසි අරක නෑ මොන දෙපාරට ලුණුත් වැඩි සීනිත් වැඩි. දැන් අර තේ කෝප්පේ හිතලා බලන්නකෝ. නේ ඒ තේ කෝප්පෙන් ඔලුවට දාගත්තා නම් හරි. ඒක දැන් කී කී ඉන්නේ නෑ නිකන් වෙලා වෙනවනේ. තීරි ක්ලාස් එකේ කතා කරමු ඇති ඒක. තේ හදන්න දන්නවනම් ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ෆ්ලෝ ප්‍රොඩක්ෂන් ප්‍රවාහ නිෂ්පාදනය. අපි මේකේ වාසි අවාසි කතා කරාද? අවුනේ. ප්‍රවාහ නිෂ්පාදනය ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න නැත්නම් අතර කරලා ලියා ගන්න. මේ ලියා ගන්න ඕනි අනිවාර්යයි. මොකද මේ නිෂ්පාදන මෙහෙම කළමනාකරන වැදගත්ම හරියක් තමයි ඔය නිෂ්පාදන ක්‍රම. මේක කියනවා අඛණ්ඩව. අයියෝ මේක ටච් වෙන්නේ නැහැ. හරි. අඛණ්ඩව. කෝ අඛණ්ඩව රේඛීය විශාල ඒකක ප්‍රමාණයක් අනාගත ඉල්ලුම මත පදනම් කරගෙන නිපදවීමට කියනවා ප්‍රවාහ නිෂ්පාදනය කියලා. ළමයි අනාගත ඉල්ලුම පදනම් කරගෙන තමයි මේ කියන අනාගතේ මෙහෙම ඒගොල්ලෝ ඉල්ලයි කියලා බලාපොරොත්තු වෙලා නිෂ්පාදනය කරන. උදාහරණයක් විදිහට ඔයා බීම කම්පැනි එකක් කරගෙන යනවා. අනාගතේ මෙච්චර දහස් ගාණක් බීම ඉල්ලයි කියලා හිතාගෙන බීම දහස් ගාණක් හදනවා.
අන්න ඒක තමයි ඔය ප්‍රවාහ නිෂ්පාදනයක් වගේ එකක් කරන. ඒතර මේකේ සුවිශේෂී ලක්ෂණ තියෙනවා. මේවා ඉරිගහන ප්‍රශ්න වල අහනවා. ඉරිගහන කියන්නේ MCQ වල අහනවා. ස්ටැම්ප් පුරවන ඒවා යනවා. කෙටි ඒවා නම් අහන්නේ නැහැ. වගේ ලියන්නත් අහනවා. මොනවාද ලක්ෂණ? අඛණ්ඩව, රේඛීයව, විශාල ඒකක ප්‍රමාණයක් අනාගත ඉල්ලුම මත නිපදවීම තමයි කියන්නේ මොකද්ද? ප්‍රවාහ නිෂ්පාදනය කියලා. ප්‍රවාහ නිෂ්පාදනය. ඕකේ. මේකේ වාසි තියෙනවා මහා පරිමාණ පිරිමැසුම් නිසා ඒකක පිරිවැය අඩුයි. නවීන තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. ළමයි ගොඩාක් හදනවා. නිෂ්පාදනය ගොඩාක් කරනවා නම් එයාට ලැබෙන ලාභය වැඩිනේ. ඒතර පිරිවැය අඩු වෙනවා. අනිත් එක ලොකු හොඳ ටෙක්නොලොජි එකක් යූස් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ කොකා කෝලා වගේ කම්පැනි එකක් දැක්කොත් ඒකේ මාර ලොකු මේකක් තියෙන නෝන අපි බලලමු චුට්ටක්. ස්ක්‍රීන් එක ඕෆ් කරලා අපි මේතර චුට්ටක් බලලමුනේ. විනාඩියකින්. ඔහොම තප්පරයක් ඉන්න මම පෙන්නන්න. අපි බැච් ප්‍රොඩක්ට්ස්, ලෝ ප්‍රොඩක්ට්ස් බලමු. ඔක්කොමනේ. ඒකත් හොඳයි නේ එක්සෑම් එක ලඟ වුණාට කමක් නැහැ. නිකන් මේක මේ නැත්නම් එපා වෙනවනේ. නේද? චුට්ටක් ඉතින් ඕගොල්ලන්ට ඔය මේ ඔය ළමයි ෆොටෝ එකේ ඉන්නේ මම. හරිද? ඔය අශ්වයෙක් ළඟ ඉන්නේ මං. බාන ඒකේ ලුක් එක මොනවා වුණත් හොඳයිනේ. තප්පරයක් ඉන්න. කොකා කෝලා බලලම අපි ඉස්සෙල්ලාම මේ කේක් එකක් හදලා බර්ත්ඩේ කේක්. Job products. මේ තියෙන තප්පරයක් ඉන්න ළමයි මේ මොකක් හරි වුණා. එක දවසක් මේ අපේ ක්ලාස් එකේ ඔය වීඩියෝ එකක් පෙන්වන්න ගිහින් මං හොඳ හැටි ලොකු කරදරයකට වුණා. විනාඩියක් ඉන්න. Hey, everyone. Welcome back to channel. Today, we're diving into the fascinating world of production methods. We're going to explore 4 key production methods. Job production. Batch production, flow production. ඕකේ. විනාඩියක් දෙන්න. මොනවාද මිස්? ඕක පෙන්වන්න ඔච්චර වෙලා යනවද? ඔව් ඉතින්. මේක පෙන්වන්නත් බෑ. ඕකේ. පේනවනේ. Mass customization. Let's start with job production. මේ තියෙන්නේ. මේ තියෙන මොකක්ද? මේ තියෙන කාර්ය නිෂ්පාදනයක්. නැත්නම් ඇනවුම් නිෂ්පාදනයක්. It's tailored to specific customer requirements. දැක්කනේ බර්ත්ඩේ කේක් එක මොනවා වුණා ලස්සන ළමයිනේ. Allows for flexibility and attention to detail. Think of it as craftsmanship, quality. ඒ කොපිරයිට් වැදුනොත් ඔක්කොම ඉවරයි. If they're crafting custom-made furniture pieces, each item is a project on its own. මේ කේක් විතරක් නෙවෙයි හදන්නේ. පේනවා ගෲප් බාන්න. මොකක්ද මේ ළමයි? කේක් එකක්ද? Stop. Batch production. අන්න. This year in a bakery. කාර්ය නිෂ්පාදන බේකරි නිෂ්පාදන දැක්කන් ළමයි. ආයෙ වුණා. Set number of identical products. කන්නම හිතෙන්නේ නේ. Batch. Efficiency and economies of scale. By producing in batches, you can streamline processes. මේක මේ එක්ස්ප්ලේන් එකක් සම්පූර්ණව. In the automotive industry, cars are often produced in batches. You'll have a set number of vehicles. ප්‍රවාහ නිෂ්පාදන දැක්කනේ. තාම නෑ පොඩ්ඩක් ඉන්න. It's efficient and allows for cost savings.
ඕවා ඉතින් Now, බලන්න ඕනේ let's වුණා. talk about flow production. දැන් යන්නේ ෆ්ලෝ Imagine an ප්‍රොඩක්ෂන්. assembly line in a factory where products move continuously from one සාමාන්‍යයෙන් ෆ්ලෝ production ප්‍රොඩක්ෂන් ඒ කියන්නේ ප්‍රවාහ නිෂ්පාදනය යන්නේ ළමයි ෆැක්ටරි වල. එනවනේ මේවා නම් මේ බීම බෝතල් නේ මම හිතන්නේ. අර මේ පොල් තෙල් බෝතල්ද කොහේ නේද stand නම? up. In a bottling plant, beverages like නාහරි soda, ඉතින් water, බෝතල් go through වගේක්. the production process. Each bottle moves මේ from ප්‍රවාහ bottle to නිෂ්පාදන bottle, දැක්කනේ? අර අඛණ්ඩව රේඛීයව ගලාගෙන යන්නේ. all seamlessly. Last but certainly not least, we have mass. Okay. Stop sharing. ඕකේ. අපි එහෙනම් මේ කැම බීම ජාතිත් බැලුවා නේ. ජොබ් ප්‍රොඩක්ෂන්, බෑච් ප්‍රොඩක්ෂන්, ෆ්ලෝ ප්‍රොඩක්ෂන් ඔක්කොම බැලුවා නේ. ඊට පස්සේ අපි ඒවා වාසි අවාසිත් කතා කරා. අපි ළම මේකේ අවාසි කතා කරේ නෑ නේ. ඔව් විශාල ආයෝජනයක් අවශ්‍යයි නම්‍යශීලී භාවයක් නැහැ. ඒ කියන්නේ අර වගේ ලොකු බීම කම්පැනි එකක් එහෙම කරන්න ලොකු ආයෝජනයක් ඕනි. නම්‍යශීලී බවක් නැහැ. ඒ කියන්නේ හදිසියෙන් වෙනස් කරන්න බෑනේ. ඕවා ඔය විදිහටම තමයි යන්නේ. දැන් අපි බර්ත්ඩේ කේක් එකක් හදනවා නම් රෝස් පාට නෙවෙයි කොළ පාට කිව්වොත් අපිට පුළුවන් ඒක අයින් කරලා චුට්ටක් රෝස් පාට කවලම් කරලා දාන්න. හැබැයි කොකා කෝලා වගේ එකක් එහෙම කරන්න පුළුවන්ද? බෑ. එහෙම කරගෙන ගොන් වැඩක්. කරන්න බෑ. ඊට පස්සේ නිෂ්පාදන ක්‍රම අතර වෙනස මේක නම් මේ මම කියනවට වඩා ඔයා ටිකක් අර තනියෙන් බලාගන්න එක තමයි හොඳ. මේක ළමයි වගුවක්. හරිද? වැඩේ කියන්නේ මම මේ PDF එක හදනකොට මේකේ රේඛා තියෙනවනේ. ඒකත් කළු. දැන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකත් කළුනේ. ඉතින් ඒකන මේ වගුව චුට්ට පේන තුඟින් තමයි තියෙන්නේ. ඒ නිසා ඔයා ටික මවා ගන්න හිතෙන් මේ ඉරි තියනවා කියලා. හරිද? ඉරි තියනවා කියලා බලාගෙන නිෂ්පාදන ක්‍රම අතර වෙනසක්. ඔයගෙන් අහන්න පුළුවන් එක්සෑම් එකේ මොනාට හරි ඔය හිස්තැනක් පුරවන්න වගේ මෙන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා පාඩම් කරගන්න. නිෂ්පාදන ක්‍රම මාර වැදගත්. ඒ වගේම නිෂ්පාදන ක්‍රම අතර වෙනස. මේක අර ඔයාට තියෙන නිෂ්පාදන ක්‍රම සමරි එකක් විදිහට දීලා තමයි දෙන්නේ නිර්ණායකය. කාර්ය නිෂ්පාදනය, කාණ නිෂ්පාදනය, ප්‍රවාහ නිෂ්පාදනය. නිර්ණායක තමයි නිමවුම් පරිමාණය නිෂ්පාදිත පෙළ. ඔන්න ඔය විදිහෙන් තියෙන්නේ. නිමවුම් ඉතා ඉහළයි. මේක චුට්ටක් මෙන්න මෙයා යන නිමවුම් පරිමාණය ඉතා ඉහළයි. කාර්යවල කාණ්ඩවල මධ්‍යම ප්‍රමාණයයි ප්‍රවාහවල විශාලයි. චුට්ටක් චූටි වෙලානේ. නිෂ්පාදන පෙළ කාර්ය නිෂ්පාදන වල විවිධයි. ඒ කියන්නේ බර්ත්ඩේ කේක් එකක් මට හදන එක ඔයාට හදන්නේ නැහැ. ඔයාට හදන එක මට හදන්නේ විවිධයි. ඊට පස්සේ කාණ්ඩ කීපයක් පමණයි. දැක්කම අර ඔයා කීපයක් විතරයි නේද කප් කේක් එහෙම තිබුණේ. ඊට පස්සේ ප්‍රවාහවල එකක් විතරයි. කොකා කෝලා නම් කොකා කෝලා, පෙප්සි කෝලා නම් පෙප්සි කෝලා විතරයි. ඊළඟට නම්‍යශීලී බව ගත්තම අ, කාර්ය නිෂ්පාදනය අතිශය නම්‍යශීලී. හැබැයි කාණ්ඩ එක්කෙනා සාමාන්‍ය අනිත් එක්කෙනා අනම්‍යයි. ඒ කියන්නේ නම්‍යශීලී නෑ කියන එක. ඊට පස්සේ නිපදවීම කාර්ය එක්කෙන ඇණුමකට කාණ්ඩ එක්කෙන කුඩා තොග විදිහට නැත්නම් ඇණුම් විදිහට ඊට පස්සේ ප්‍රවාහ එක්කෙන විශාල තොග විදිහට. දැන් ළමයි චුට්ටක් හිතන්න කාණ්ඩ එක්කෙන අර හැම එකෙම මැදින් යන්නේ. ඒතර එයා සාමාන්‍යයි. ඒ දෙන්නටම පොදුවේ. එහෙම තමයි යන්නේ. අනිත් දෙන්න ඒකේ වෙනස්. මේක හරි මේ chart එක කියන්නේ අරගේ සමරි එකක්. ඒක හොඳට බලා ගන්න. ඊළඟට වගේ ආන්න පුළුවන් ටිකක් ස්පෙෂල් පොයින්ට් එකක් නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු නිෂ්පාදනයේ ස්වභාවය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක මාර වැදගත්. අ, වෙළඳපොලේ ප්‍රමාණය, තාක්ෂණය, පිරිවැය ඒ කියන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මේව දන්නේ නැත්නම් ලියා ගන්න. නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනි කරුණු නිෂ්පාදිතයේ ස්වභාවය, වෙළඳපොළ ප්‍රමාණය, තාක්ෂණය, පිරිවැය කියන දේවල් කොයි වගේද කියලා. ඊට පස්සේ මිලදී ගැනීමේ රටාව, සම්පත් ලබා ගැනීමේ පහසුව මේ තරු ලකුණක් දාලා පාඩම් කරගන්න එච්චරම වැදගත්. මේක මේ හරහට ලිව්ව නැත්නම් ටිකක් අර ළමයි ලෝභයිනේ. ලෝභ වුණාම ඉතින් අර හරහට ලිව්වම ඒ කියන්නේ මේ හරහට නෙවෙයි පහළට ලිව්වම ඉඩ යනවා වැඩි. ඒ නිසා තමයි මේ මෙහෙට ලියලා තියෙන්නේ. ඔයා පහළට ලියාගන්න. මොකද එතකොට පාඩම් ගන්න ලේසියි. නිෂ්පාදනයේ ස්වභාවය මේ නිෂ්පාදනය කොයි වගේද කියලා බලා ගන්න ඕනේ. වෙළඳ පොලක් මේකට කොච්චර තියෙනවද බලන්න ඕනේ. මේකට අපි මොකක්ද යූස් කරන ටෙක්නොලොජි එක කියලා බලන්න ඕනේ. ඊට පස්සේ පිරිවැය මේකට කීයක් වගේ යනවද එක එක දේවල් කොහොමද කියලා බලන්නත් ඕනේ. ඊට පස්සේ මිලදී ගැනීම රටාව සම්පත් ලබා ගැනීම පහසුව වගේ දේවලුත් ඔයා ටිකක් හිතලා බලන්න ඕනේ. නැත්තම් එහෙම නැතුව නිෂ්පාදනයක් කරන්න එපා. ඔය දවසක ෆැක්ටරි එකකම දැම්මොත් මේවා ගැන හිතන්න ඕනේ. නැත්නම් ඔයා ඔපරේෂන් මැනේජ්මන්ට් මැනේජර් කෙනෙක් වුණා. වැඩක් නැහැ නේ මේව දන්නේ නැත්තන්නේ. ප්‍රායෝගික දේවල්.
ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි. මාර වැදගත්. ඒ මාර වැදගත් එක කියන්න කලින් තප්පරයක් ඉන්න මම වතුර ටිකක් බොනකන් නැත්තම් මේ උගුර නැති වෙනවා වගේ කියලා ඒකයි. ඊළඟට කම්මල් පිරීත සැලසුම් කිරීම. කම්මල් පිරීත සැලසුම් කිරීම. මේ දවස්වල ළමයි රස්නේනේ උගුලුන්ට රස්නේ නැද්ද දන්නේ. මට නම් හරි රස්නේ. මේ ටික වැඩියෙන් එහෙම වතුර බොන්න. ඒ අවසේ ඩෙන්ගුත් නේ. මදුරු දැලක් දාගෙන පාඩම් කරන්න. වැඩි ඉවරයි. යන යන දිහාට මදුරු දැලක් තුස්සගෙන යනවා. විභාගෙට ගිහලා තමයි මදුරු දැලක් දාගෙන ඉන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අර පොඩි තින් එකකින් ආවරණය වෙච්ච ඇඳුමක් එහෙම දාගෙන යන්න. හරි. කම්මල පිරීත සැලසුම් කිරීම මාර වැදගත්. වැදගත් කියන්නේ වැදගත් එකෙත් වැදගත් තැනක් තමයි කම්මල පිරීත සැලසුමක් කියලා කියන්නේ. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන භෞතික පහසුකම්. මේක මේ සරලව දාලා තියෙනවා. මට මේ කියන්නේ කියලා දෙන්න ඕන නිසා. නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය භෞතික පහසුකම්. ඒ කියන්නේ ස්ථානයේ ද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර ඒවට අදාළ ශිල්ප ක්‍රමයේ හැම දෙයක්ම සැලසුම් කිරීමට තමයි කම්මල් පිරීත සැලසුමක් කියලා කියන්නේ. ඔයාට ඕන ලියාගන්න නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය භෞතික පහසුකම්. එනම් නිෂ්පාදන ස්ථානය, කුටි, ද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර, විවිධ පහසුකම්, යන්ත්‍ර සූත්‍ර ආදිය නිෂ්පාදනය සිදු කිරීම සඳහා පහසු වීමට සැලසුම් කිරීම කම්මල් පිරීත සැලසුමයි. කම්මල් පිරීත සැලසුමයි. කැම්මල් නෙවෙයි. කම්මල් පිරීත සැලසුමයි. ඔව්. රස්නේ නමයි. හරි ඊළඟට ලේඅවුට් කියලා තමයි මේවට කියන්නේ. ඇයි මේවා වැදගත් වෙන්නේ? වගේ වැදගත්කම අහන්න පුළුවන්. කාර්යක්ෂමතාව වැඩි කරගන්න දැන් උදාහරණයක් විදිහට ඔයාගේ කාමරේ හිතන්න ළමයි. කාමරේ දැන් මේ කම්මල් පිරීත සලස්මක් වගේ තමයි කාමරේ. කාමරේ බඩු මාර ලස්සනට පිළිවෙලට හදලා තියෙනවා නම් ඔයා කාර්යක්ෂමතාව වැඩිනේ. පාඩම් කරන්න හිතනවා, ඇවිදින්න කරන්නත් ලේසි ඕනේ ඇවිදවිද පාඩම් කරනෝනේ. කාර්යක්ෂමතාව වැඩි. හැබැයි ඕකේ මොනවාද? මකුළු දැල්, පෙට්ටගම්, ලාණු ඇදලා, කරන්ට් වයර් ඇදලා ඔය එක දේවල් කරලා තිබුණොත් කොහොමද? ඈ එහෙනම් කොහොමද? එහෙනම් මෙලෝ දෙයක් කරගන්න වෙන්නේ ආය හරිය අමාරුයි. තේරුණානේ? මේ ආය කාමරේට එන්නකොටම දත් දෙකක් කැඩලා තමයි ඇතුළට එන්න වෙන්නේ. ඒතර කාර්යක්ෂමතාවයක් නැහැ. අනිත් දේ ඉඩකඩ වලින් උපරිම භාවිතයක් ගන්න පුළුවන්. හොඳට පොත් ටික ගන්නට අවුරලා තියෙනවා. ආය ඕන තරම් පොත් දාන්න පුළුවන්. ඕන තරම් ඒක ඇවිද ඇවිද පාඩම් කරන්න පුළුවන් ඉඩ තියෙනවා. දාර විදියට අර මං ඉස්සෙල්ලා කියපු විදියට තිබුණා පුළුවන්ද? අපෝ බෑ. දත් කැඩලා තමයි නතර වෙන්නේ. ඊට පස්සේ පිරිවැය හා බාධාව අර කියපු ටිකම තමයි. තව ඔයාලට ලැබෙන වාසි අනුතුරු අඩු වෙනවා. සේවක චිත්ත ධෛර්ය වැඩි වෙනවා. දැන් ඔයා සේවක චිත්ත ධෛර්ය කියලා හිතන්න ඕනේ නැහැ. ඔයා කාමරේ අස් කරලා තිබුණාම ඔයාට උනත් අමෝද නම් ෂෝක් දවසක්. පාඩම් කරන්න ඕනේ. කාමරෙත් පිළිවෙලයි කියලා හිතන චුට්ට පාඩම් කරන හිතනනේ. ඕක නිකන් අර පිස්සික පලාමල්ල වගේ තිබුණා. පාඩම් කරන නෙවෙයි කාමරේට හුලඟක් අර කාමරෙන් හුලඟක් කෙනෙකුට ඇඟට හොඳ නැහැ වගේ. ඒ වගේ වැඩ වෙනවා. ඊළඟට මේක තමයි ළමයි හරිය ලස්සන පොයින්ට් එක. එක්සෑම් එකේ මාර ජනප්‍රිය ප්‍රශ්නයක්. අහනවා කම්මල් පිරීත වර්ග. ඔයගෙන් අහන්න පුළුවන් මේ පාරත් මේ පාරේ කියලා ලොකුවට හිතනවා. ක්‍රියාවලි පිරියත. මොනවාද පිරියත වර්ග තියෙනවා අපිට කතා කරන හතරක්. ලියා ගන්න මේකේ ඔක්කොම එකට තියෙන්නේ. ක්‍රියාවලි පිරියත, නිෂ්පාදිත පිරියත, කුටි පිරියත, ස්ථාවර ස්ථානීය පිරියත. ක්‍රියාවලි නිෂ්පාදිත කුටි ස්ථාවර ස්ථානීය පිරියත. හරි. ක්‍රියාවලි පිරියතයක්. සමාන කාර්යයන් කරන සේවකින් හෝ යන්ත්‍ර එකම ස්ථානයක තබනවා. ඒ කියන්නේ සමාන කාර්යයන් කරන සේවකයෝ හෝ යන්ත්‍ර එකම ස්ථානයක තබනවා. උදාහරණයක් විදිහට හොස්පිටල් එකක් ගන්න. ඒකේ ICU එකේ අපි හිතමුකෝ මොනවාද හදවත් සැත්කම් සඳහා ඉන්න සෙට් එක එකම. ඒකේ ડોක්ටර්ලා ඒකට අදාළ පුරුදු වෙච්ච අය නේ. ඒකටම අදාළ වෙච්ච යන්ත්‍ර දැන් දත් ගලවන තැන ඉන්න දත් ගලවනම ડોක්ටර්ස්ලා. ඒ දත් ගලවන උපකරණ තමයි එතන තියෙන්නේ.
නේ. ඊට පස්සේ තව බඩේ කැක්කුම නම් බඩේ කැක්කුම දොස්තරලා විතරයි එතන තියෙන්නේ. ඔළුවේ කැක්කුම නම් ඔළුවේ කැක්කුම දොස්තරලා විතරයි නර්ස්ලා විතරයි එතන ඉන්නේ. එක සමාන සේවකයෙක් එක තැන දාලා. ඒතර දත් ගලවන තැනක උණට බෙහෙත් දෙන්න තියනවද? නෑ. දත් ගලවන බෙහෙත් විතරයි තියෙන්නේ. අර එක සමාන යන්ත්‍ර එක සමාන සේවකයන් එක තැනක තියෙනවනේ. ඒකට කියනවා ක්‍රියාවලි පිරියතයක්. මේකේ තව චූටි එක්ස්ප්ලেইন එකක් තියෙනවා. අර ක්‍රියාවලිය මේක වටා ටිකක් ඒක කාර්ය වටා ක්‍රියාව ගලාගෙන යනවා කියලා අදහසක් තියෙනවා. මේකේ ෆුල් නෝට් එකක් ඕන. මේ මතක් කිරීමක් විතරයි. ආයි කියනවා මේකේ ෆුල් නෝට් එකක් ඕනේ නම් මට කියලා ඉල්ල ගන්න පුළුවන්. මේ PDF එක තෝරන ළමයා ඉන්නවා නම් ඉල්ල ගන්න පුළුවන්. නිෂ්පාදිත පිරියත. ගෲප් එකට දාන්න බෑ. වටිනාකමක් තියන අය ඉල්ල ගන්න පුළුවන්. හරි. නිෂ්පාදිත පිරියත. රේඛීයව එකම පෙළට යන්ත්‍ර සැකසීම. උදාහරණයක් මෝටර රථ නිෂ්පාදනය. දැන් අපි අතන නම් තිබුණේ නැහැ මම හිතන්නේ මෝටර රථ නිෂ්පාදනයක්. ඒතර මෝටර රථ නිෂ්පාදනය ඔයගොල්ලෝ දැකලා ඉතින් අර නිකන් උඩින් මෙහෙම ළමයි අර මොනවාද මෙහෙම අරගෙන යන්ත්‍ර සූත්‍ර දාලා උඩින් තමයි කාර් හයි කරන්නේ. එක එක දේවල් අර එක පෙළටම යනවා. රේඛීයව එක පෙළට සකසනවා නම් අපි ඒකට කියන මොනවා කියලාද? නිෂ්පාදන පිරියතයක් කියලා හොඳම උදාහරණය මෝටර රථ නිෂ්පාදනය. ඔයා මේකට එක්සාම්පල් වලින් මතක තියාගන්න. අර මේ අපි නිෂ්පාදන ක්‍රම කතා කරන්නේ ඒකෙත් මේ උදාහරණකින් මතක තියාගන්න. ඒක ලේසි. කේක් එකක් හදන එක මේකට. ඊට පස්සේ කප් කේක් හදන එක මේකට. බේකරි නිෂ්පාදන මේකට. ඊට පස්සේ බීම් බෝතල් හදන එක මේකට. එහෙම මතක තියාගන්න. දැන් මේකෙත් ගෘහ භාණ්ඩ සැකසීමත් ක්‍රියාවල පිරිතයකට ගන්න පුළුවන්. ඊට පස්සේ රෝහල්, හෝටල් වගේ දේවල්. නිෂ්පාදන පිරියත වලට මෝටර රථ. අර රේඛීයව ගලාගෙන එකම පෙළට යන දේවල් තමයි කුටි පිරියත. වෙන වෙනම. ළමයි මෙතන දාගන්න සමාන හා විෂම යන්ත්‍ර වෙනම කුටි තුල නිෂ්පාදනය. සමාන හා විෂම යන්ත්‍ර වශයෙන් වෙන්කර වෙනම කුටි තුල නිෂ්පාදනය සිදු කිරීම. සමාන හා විෂම යන්ත්‍ර. උදාහරණයක් ඇඟලුම් කමලක්. ඒ කියන්නේ ගාමන්ට් එකක්. ළමයි ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ එක එක සෙක්ෂන් වලට එක එක කුටියක් වෙන් කරලා තියෙනවා. මේකේ බොත්තම් අලන එක, මේකේ කොලර් එක, මේකේ අත, මේකේ කකුල. එහෙම තියෙනවනේ. මේක පැකට් කරන එක. තව මොනවද තියෙන්නේ? මේක පෙට්ටි කරන එක. අන්න එහෙම එහෙම එක එක සෙක්ෂන් දීලා තියෙනවා. ඒක සමාන යන්ත්‍ර හා විෂම යන්ත්‍ර කුටි වලට වෙන් කරලා තියෙනවනේ. ඒකට තමයි අපි කියන්නේ කුටි පිරියතයක් කියලා. Okay. Next. යන්නෙත් නෑ ළමයි මේක මේ බලන්න. අන්තිම එක නම් ස්ථාවර ස්ථානයේ පිරියත. යෙදුම් නිෂ්පාදනය කරන ස්ථානයටම ගෙනයනවා. ළමයි එක ස්ථානයකට ගන්න ඕන යෙදුම් ටික එක තැනකටම ගෙනන මේකේ තව තියෙනවා එක්ස්ප්ලেইন එක. මෙච්චර ලියලා මදි. එහෙනම් මේ ස්ක්‍රීන්ෂොට් ගන්න එපා. ඕන ළමෙක් මට කියන මං ඒ ළමයාට නෝට් එක දෙනවා. ඒ කියන්නේ යෙදුම් එකම ස්ථාන ඒකට ගෙනලා හදනවා. උදාහරණයක් ඉදිකිරීම. ඉදිකිරීම කියන්නේ ගොඩනැගිලි ඉදිකිරීම, නැව් ඉදිකිරීම, අනේ වගේ දේවල්. දැන් ළමයි නැවක් තනින් තැනට අරන් ගිහින් ඕකේ අරක නැව් වලට රෝද නැහනේ. ඔව් නැව් වලට රෝද නැහැ. නැව් වලට තටුත් නැහැ. ඒතර ළමයි නැව් වලට තියෙන මොනවද? අනේ මන්දා. එහෙම දේවල් නැහැ. නැව ඉතින් යනවා. නැව් තාක්ෂණය ගැන මන් දන්නේ නැහැ. හැබැයි නැවට රෝද නැහැ. දැන් ගුවන් යානෙකට නම් රෝද තියෙනවනේ නේ. නැවට රෝද නැහැ. මේ අනිත් එක දැන් ඔයාලා ගෙයක් හදනවා. ගේ එක එක තැන් වලට ගිහින් අර දැන් ඔයාලගේ හිතන්නකෝ ඔයා කොහේ හරි ටවුන් එකක තමයි ඉන්නේ. ওই ටවුන් එකේ එක කඩේකට යන්න ඕනේ ජනෙල් හයි කරන්න. ඔය කඩේ එක තැනකට යන්න ඕනේ දොරවල් හයි කරන්න. එහෙම නෑනේ. එක තැනකට ගෙනලා තමයි ඔක්කොම හදන්නේ. එහෙනම් ඒවට කියනවා ස්ථාවර ස්ථානීය පිරියත. මේ මොනවාද ළමයි පිරියත මාර වැදගත්. පිරියත මේ පාර ආන්න පුළුවන්. මේ කියන්නේ මේකේ මේ එන්න පුළුවන් දැන් ටික තමයි කියන පිරියත ඒ අතරින් විශේෂයි. පිරිවැය හා ආදායම් විශ්ලේෂණය ඒ කියන්නේ පිරිවැය වර්ග ටික තමයි ඔය අහන්නේ. මේ වගේ ගණන් හදන්න ඉන්න පුළුවන්. ගණන් හදන්න ටික නම් අමාරු වෙන්නේ නැහැ. මොකද කවුන්ට්ස් වලක් තියෙනවනේ. ඒ නිසා. එහෙනම් මෙතන ගාණක් හදන්නේ නැහැ. මේ තීරය මතක් කිරීමක් කරන්නේ.
එදිර අහනව ස්ථාවර පිරිවැය ස්ථාවර ෆික්ස් කොස්ට්. එහෙම නැත්නම් නිෂ්පාදන මට්ටම අනුව වෙනස් නොවන පිරිවැය. කොච්චර නිෂ්පාදනය කරත් අර පිරිවැය සමානයි නෑ. පිරිවැය එකම. ආයේ හිල වෙන්නේ නෑ. ගලක් වගේ ඉන්නවනම් ඒක ස්ථාවර පිරිවැයක්. අර එයා කොච්චර දෙව්වත් මම වෙනස් වෙන්නේ නෑ වගේ. එහෙම ඉන්නවනම් ඒ මොකද්ද? ස්ථාවර පිරිවැයක්. එයාට තිබිලා තියෙන්නේ ස්ථාවර පිරිවැයක්. ඕකේ. ඊළඟට විචල්්‍ය පිරිවෑ වේරියබල් කොස්ට් වේරියබල් කොස්ට් හදන දැන් ළමයි වීනේ එතකොට වී අකුරෙන් තමයි ඔය අකුරු දන්නේ නැත්නම් මතක තියාගන්න. නිෂ්පාදන ඒක ගණුවන්ගේ ඒක ගණන අනුව වෙනස් වෙනවා. එයා තරහ වෙන ප්‍රමාණයට මාත් තරහ වෙනවා කියලා තරහ වෙනවනම් ඒ එතන තියෙන විචල්්‍ය පිරිවැයක්. උදාහරණ අමුද්‍රව්‍ය, ශ්‍රමය වගේ දේවල්. ඒ හිම හරියට මතක තියාගන්න. ඔයාට අදාළ විදිහට ගලප ගන්න එයාද ස්ථාවර පිරිවැය ඔයාද ස්ථාවර පිරිවැය කියලා. එහෙම මොන පිරිවැයක්වත් නැත්තම් ගණන් ගන්න එපා. ඒක ඔක්කොම වඩා හොඳයි. පිරිවැයක් නෑනේ. පිරිවැය නෙවෙයි තමයි ආදායම තියාගන්න එක වටිනවා. මුළු පිරිවැය, ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය. ස්ථාවර එයයි ඔයයි ඔයාගේ යාගේ තියෙන පිරිවැය දෙක එකතු කරාම ඒ දෙක ඔක්කොටම එකතු වුණාම කියන මුළු පිරිවැය. ඔයා වෙනස් වෙනවා, එයා වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද? ඒ දෙක එකතු කරාම ඒක මුළු පිරිවැයක් වගේ තමයි. ස්ථාවර පිරිවැයයි, විචල්්‍ය පිරිවැයයි. මුළු පිරිවේ ඕවා ඉතින් 아무තු නෑ. හැබැයි ඉතින් මේවත් බලා ගන්න ඕනි. දාන්න හොඳ එකක්. මුළු ආදායම විකුණුම් මේක ගණන ගුණ කරන්න ඕනි. ඒකක එක විකුණුම් මිලෙන්. එතකොට තමයි ඔයාට මුළු ආදායම හොයන්න පුළුවන් වෙන්නේ. දැන් මේවා මේ දෙන්නේ ඔයා දන්නේ නැත්තම් නෝට් නැත්තම් ස්ක්‍රීන්ෂොට් ගාලා පාඩම් කරගන්න. මේවා එන්න පුළුවන් හිස්තැන් පුරවන ප්‍රශ්නවල. දායකයෝ හොයන්නේ කොහොමද? අපේ not out නෙවෙයි. not out අපේ ගෲප් එකනේ. නවෝ නෙව එකේ තිබුණා මේ ප්‍රශ්නේ මට මතක විදිහට ප්‍රශ්නාංක කීයද කියන මට මතක නෑ. ඒක තාම දීලා නෑ. ඒක තියෙනවා මගේ ඊළඟට දෙන්න ඉන්න පේපර් එකේද කියන මට හරියට මතක නෑ. කොහොම හරි තියෙනවා. ඒකේ හරි අමාත්‍යාංශ පේපර් එකේ හරි තමයි තිබුණා. මට මතක අපේ එකේ තිබුණා වගේ. ඒකේ අහනවා කොහොමද දායකය හැදෙන්නේ? නැත්තම් මම ওই තව එක පේපර් දෙනවනේ කොහොම හරි තිබුණා අපේ පේපර් එකක. එතන දායක හැදෙන්නේ කොහොමද කියලා අහනවා. ඒතර ඔයා දැනගන්න ඕනේ කොහොමද හැදෙන්නේ කියලා ලියන්න. මුළු ආදායමෙන් විචල්්‍ය පිරිවෙ අඩු කරපුම ලැබෙන්නේ දායකය. අපි මේක ලකුණු කරන්නේ කොහොමද ළමයි? මේක ලකුණු කරන්නේ අපි ෆී. ෆී. ෆී කියලා තමයි ලකුණු කරන්නේ. ලාභය මුළු ආදායම. ලාභය හොයන්නේ කොහොමද? මුළු ආදායමින් මුළු පිරිවෙ අඩු කරපුම එන්නේ ලාභය. ඕවත් අහන්න පුළුවන් හිස්තැන් පුරවන ප්‍රශ්නවල. ඒ හින්දා ටිකක් බලා ගන්න නිකන් අනේ අපි ඕව දන්නවා. ගොඩාක් වැදගත්. BEP break even point. සමච්ඡේදන ලක්ෂය. ව්‍යාපාරයක ලාභත් දැන් ළමයි ව්‍යාපාරයකට ලාභත් නැහැ පාඩුත් නැහැ. එහෙම තැනක් තියෙනවා නම් මොකක්ද ඒ? ඒක තමයි BEP කියන්නේ. නැත්නම් break even point. සමච්ඡේදන ලක්ෂය. ආදායමත් 1000යි වියදමත් 1000යි. එහෙනම් ලාභයක් නැහැ. ලාභේ 0. ඒකට තමයි කියන්නේ සමච්ඡේද ලක්ෂය කියලා. මේ මෙතන සිංහල ලියලා තියෙනවා ව්‍යාපාරික ලාභ හෝ අලාභ නොලබන ස්ථානයට කියනවා සමච්ඡේද ලක්ෂය කියලා. ඒ කියන්නේ මුළු ආදායම සමාන වෙනවා මුළු පිරිවැයට. සූත්‍රයක් තියෙනවා. මේක තමයි BEP හොයන සූත්‍රය. සමච්ඡේදන සමච්ඡේදන ඒකක සංඛ්‍යාව සමානයි මුළු ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකය. දැන් ඒකක දායකය හොයන්නේ කොහොමද? ඒකක එක විකුණුම් මිලෙන් අඩු කරනවා ඒකක එක විචල්්‍ය පිරිවැය. සමච්ඡේද ලක්ෂ්‍ය මේකේ සූත්‍රය ළමයි මෙන්න මෙහෙම. ওই සූත්‍ර සමහර තැන්වල අහනවා. මම දැකලා තියෙනවා. BEP. දන්නවනේ ඔයගොල්ලෝ මගේ අකුරු. දන්නේ නැති අය ලියාගන්න BEP සමානයි FC ඒ කියන්නේ ෆික්ස් කොස්ට්. ස්ථාවර පිරිවැය බෙදීම අයියෝ බෙදීම fee ඒකක දායකය. ඕක මේ අපේ පේපර් එක තමයි තිබුණේ. ඔය හිස්තම්පුර වන් නෙවෙයි අපේ එකේ තිබුණේ. මේ රචනා ප්‍රශ්න තමයි තිබුණේ. ඒ දෙක හොඳට බලාගෙන ඉන්න. ඒකේ වෙන නමකින් අහලා තියෙන්නේ. ඒ නම දැන් කියන්නේ නැහැ. මොකද ඒකට මේ පේපර් එක ඉවර වෙනවානේ. ඒතර පේපර් එකේ ලකුණු ගන්න ලේසි වෙනවා. ඉන්න කියන්නේ. ඒකක දායකය.
එක එක විකුණුම් මිල. ඒකගේ විචල්්‍ය පිරිවෙන් අඩු කරපු එන්නේ ඒක මෙතනත් තිබිලානේ. හරි. ඔන්න එතකොට ඒ සූත්‍රය තෝවා හොඳට බලා ගන්න ඕනි. ප්‍රයෝජන. මේ නිකම් ප්‍රයෝජන නෙවෙයි BEP ප්‍රයෝජන. මෙතන දාගන්න BEP ප්‍රයෝජන. ලියා ගන්න නැති ළමයි. BEP ප්‍රයෝජන මහා ගොඩක් නෑ. සැලසුම් කරණයට මිල නියම කිරීමට, ලාභ අලාභ විශ්ලේෂණයට හා ආරක්ෂිත ආන්තිකය සොයා ගැනීමට උදව් වේ. ඔන්න ඔය ටික අර නිකන් වට ෂෝට් විදියට පාඩම් කරගන්න. මේ නැත්තම් මෙතන ඔහොම ෂෝට් විදියට ආන්න ළම මේක පොඩි එක්ස්ප්ලেইন එකක් තියෙනවා. දැනට මතක තියාගන්න. ඒ කියන්නේ ව්‍යාපාරයේ කටයුතු සියල්ල සැලසුම් කරණයට ඊට පස්සේ නියම මිල නියම කිරීම සඳහා ලාභ විශ්ලේෂණයට ආරක්ෂක ආන්තිකය සොයා ගැනීමට BEP වැදගත් වෙනවා. BEP. ඔච්චරයි. ඕක අහන ප්‍රශ්නයක්. අනිත් එක ඕක හරි ජනප්‍රිය ප්‍රශ්නයක්. එහෙනම් ඔක මග අරින්න එපා. කීයටද අපි පටන් ගත්තේ? සීමා. සීමා කියන අවාසි. මෙතන වාසි නැද්ද? අපි කතා කරා වාසිනේ. වැදගත්කම කියන්නේ මේ වාසි වලටම තමයි. සීමා. දිගු කාලීන තීරණ වලට සාර්ථක නොවීම. ස්ථාවර පිරිවැය වෙනස් විය හැකිවීම. ළමයි තව එකක් දාගන්න. මේ දිගු කාලීන තීරණ වලට සාර්ථක වෙන්නේ නැහැ. අනිත් ඒ කියන්නේ උපකල්ම මෙතන සීමා. ඒක වරහන ඇතුළේ දාගන්න උපකල්පන මත පදනම් වෙනවා. BEP කියන එක උපකල්පන මත තමයි ගොඩක් වෙලාට කරන්නේ. දිගු කාලීන තීරණ වලට සාර්ථක වෙන්න අපි අර ගොඩාක් දේවල් අපි ඉකෝන් වල එහෙමත් කතා කරන කෙටි කාලීන පිරිවැයේදී අපි කතා කරන ඉකෝන් වල ස්ථාවර පිරිවැය කෙටි කාලයේදී වෙනස් වෙන්නේ නැහැ. ඒ දිගු කාලයේදී වෙනස් වෙනවා. මෙන්න මෙතනත් එහෙමයි. BEP එක කෙටි කාලයේදී වෙනස් වෙන්නේ නැහැ ළමයි. හැබැයි දිගු කාලයේදී වෙනස් වෙනවා. තේරුණාද? හරි ඉකෝන් වල වගේ තමයි. ඉකෝන්. ඉකෝන් හරි ලස්සන විෂයක්. මේක මේ පොඩියට ලියවිලා තියෙන්නේ. මිලදී ගැනීම හා තොග පාලනය. ඒ මාතෘකාව ඉතින් ඕනේ නෑ. මිලදී ගැනීමේ ක්‍රියාවලිය මේක නම් වාගෙන් අහන්නේ නෑ ළමයි. මේක කපලා දාන්න. මිලදී ගැනීමේ ක්‍රියාවලියක් වාගෙන් අහන්නේ. ඕක ඔයාට ඕනේ නෑ. මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉතින් මේක මාර වැදගත් නෑ හරිද? ඔයා දැනගන්න එක හොඳයි. ඒ වුණාට මේවා ලියන්න ඕනේ නෑ ඔයා. අපි ඊළඟ එකට යමු. තොග පාලනය වැදගත්. තොග පාලනයේදී ළමයි තොග පාලනය ගැන මීට වඩා තව දේවල් තියෙනවා. මේක මේ ෂෝට් විදියට යන නිසා එච්චර නෑ. තොග පාලනය කියන අඛණ්ඩ නිෂ්පාදනයක් සඳහා ප්‍රශස්ත මට්ටමකින් හා අවම පිරිවැයකින් තොග පවත්වා ගැනීමට තමයි තොග පාලනයක් කියලා කියන්නේ. අඛණ්ඩ නිෂ්පාදනය. ඒ කියන්නේ දිගටම ළමයි අපි ව්‍යාපාර ආයතනයක නිෂ්පාදන කරගෙන යන්න නම් අපි ප්‍රශස්ත මට්ටමකින් වගේම අවම පිරිවැයකින් තොග පවත්වාගෙන යන්න. මේක මේ හිස්තැන් පුරවන ප්‍රශ්න වල වගේ අහන්න පුළුවන්. ඒ හින්දා හොඳට මතක තියාගන්න. තේරුණාද? හිස්තැන් පුරවන ප්‍රශ්න වල එන්න පුළුවන්. ඒ හින්දා හොඳට මතක තියාගන්න. අඛණ්ඩ නිෂ්පාදනයක්. දිගටම නිෂ්පාදනය කරන ප්‍රශස්ත මට්ටමකින් වගේම අවම පිරිවැයකින් තොග පවත්වා ගන්න ඕනි. මෙතන ප්‍රශස්ත තොගයක් කියන මොකක්ද? ඒකත් ලියා ගන්න ඒ අටින්. ඔයා ලියනකොට ප්‍රශස්ත තොගයක් කියන්නේ ඒ කියන්නේ අඩුත් නැති වැඩිත් නැති අවම පිරිවැයක් යටතේ අපි තියාගන්න තොගයට තමයි අධි හෝ ඌන නොවන වශයෙන් පවත්වා ගන්නා තොගයට කියනවා ප්‍රශස්ත තොගයක්. දැන් ඔයාට ඕනි පාන් හදන්න පාන් පිටි කිලෝ 1000යි. ඔයා එහෙනම් 1001ක් ගේන්නත් හොඳ නැහැ 999ක් ගේන්නත් හොඳ නැහැ. අනිවාර්යයෙන්ම 1000 තියෙන්න ඕන. අන්න එහෙනම් ඒක ප්‍රශස්ත තොගයක්. ඔය මේ තොග මට්ටමේ තොග පාලනයේදී මේන් පොයින්ට් එක තමයි මෙන්න මේ දෙන්න. වගේ හිස්තැන් පුරන ප්‍රශ්නයක් આવොත් මේ දෙන්න තමයි අහන්නේ. මෙතනින්. තොග පවත්වා ගැනීම අවම පිරිවැයක්. හිස්තැන් පුරන ප්‍රශ්නයක් වගේ මේකෙන් සෙට් වුණොත් ඔය වචන දෙක තමයි එන්නේ. තොග පාලන ක්‍රම. තොග පාලන ක්‍රම මොනවාද? තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය වැදගත්. මේ ඔයා වෙනම ලියා ගන්න මේ ටික. තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය. තොග පාලන ක්‍රම කියලා දාලා තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය. මේ ෂෝට් විදියට දීලා තියෙන්නේ. ABC විශ්ලේෂණය,
ද්විත්ව භාජන ක්‍රමය, රාගපත්‍ර, ජිට්. ජිට් ගොඩාක් වෙලාට මාර ප්‍රසිද්ධයි මෙතනින්. ඔච්චරයි. හරි. අපි බලමු අපි සරලව චුට්ටක් විස්තර කරගෙන යමු. තොග පාඩම් කරමු. දැන් ඔයාලට මේක බලන්න පැය දෙක 10ක් 15ක් යන්නේ නැන්නේ. පොඩි ලෙසන් එකක්. ඒ කියන්නේ විනාඩි ගානකින් පාඩමක් කවර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මතක් කිරීමක් විතරයි, ඉගැන්වීමක් නෙවෙයි. තොග මට්ටම් නිශ්චය කිරීමේදී ක්‍රමය තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමයේදී ළමයි උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම හා නැවත ඇණවුම් කිරීමේ මට්ටම භාවිතා කරනවා. මේක මේ වචන හැලිලා ලියාගෙන උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම. මෙතන නැවත ඇණවුම් මට්ටම වට ප්‍රශ්නයක් නම් යලි ඇණවුම් මට්ටම යොදා ගනී. නැවත ඇණවුම් මට්ටම සාමාන්‍ය අපි යූස් කරනවා අඩුයි. ඉතින් යලි ඇණවුම් මට්ටම භාවිතය. ඔය තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය මේක සම්පූර්ණ සමරි එකක්. ඊට පස්සේ ABC විශ්ලේෂණය වටිනාකම් සහ ප්‍රචාරණයේ ප්‍රමාණය මත වර්ග කරන ABC විශ්ලේෂණයේදී කරන්නේ A කියන්නේ ඉහළම වටිනාකම. B කියන්නේ මැද එක්කෙනා, C කියන්නේ අඩු එක්කෙනා. දැන් උදාහරණයක් විදිහට ඔය වටිනාකම හා ප්‍රමාණය මත. ඉතින් වටිනාකම වැඩි, හැබැයි ප්‍රමාණය අඩුයි. ඒගොල්ලෝ තමයි උඩින්ම තියන්නේ. මධ්‍යස්ථයි නම් ඒගොල්ලෝ මැදින්. ගොඩාක් තියෙනවා, එච්චර වටිනාකමක් නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ යටින්. එහෙමනේ අර ගොඩාක් තියෙනකොටත් අගයක් නැති වෙනවන්නේ. එහෙම. අර සාමාන්‍යයෙන් ගන්න බැරි දේවල් ගන්න බැරි නෙවෙයි අමාරු දේවල් වල වටිනාකම වැඩි නේ. නිකන් ඔය හැමදාම දැන් ඔයා වුණත් චුට්ටක් හිතන්නකෝ. අර ගෙදර ඉඳන් හැමදාම ඔයා තේ එක බොනවට වඩා නිකන් අර වෙන කොහේ හරි කඩකින් ගිහින් මොකක් හරි නිකන් බීම් එකක් බිව්වත් ඔය ටිකක් තියෙනවනේ අමුතු ගතියක්. හරි ඒකයි හැමදාම නෑනේ. ඒ ගතිය හැටි. හරි ඊට පස්සේ ද්විත්ව භාජන ක්‍රමය. භාජන දෙකක තොග තබා එකක් අවසන් වූ පසු අනික භාවිතා කිරීමයි. මේක හරි ලස්සන වැඩක්. ද්විත්ව භාජනයේදී කරන්නම මේකේ එක්ස්ප්ලেইন එක නෑ ලොකුවට. ද්විත්ව භාජනයේදී කරන්නේ මෙහෙම. මෙහෙම කියන්නේ මේ මන් දිහා බලන්න එපා. ද්විත්ව භාජනයේදී කරන්නේ භාජන දෙකක් තියෙනවා. එකක් ලොකු භාජනයක්. ඔයා හිතන බේසමක් වගේ. එකක් ලොකු භාජනයක් අනිත පොඩි භාජනයක්. ඉස්සෙල්ලා භාවිතා කරන ලොකු එකේ බඩු ටික. හරිද? ඔයා හිතන්නේ ඒකේ මොනවා හරි තියෙනවා කියලා වතුර කියලා හිතන්න. ඒ වතුර ටික තමයි ඉස්සෙල්ලා භාවිතා කරන්නේ. ඕක ඉවර වුණාට පස්සේ හරිද? ඕක ඇණවුම් කරනවා. අපිට තව මේ කියන්නේ මේ ලොකු භාජනේ පුරවන්න ඇණවුමක් ඕනි කියලා පොඩි භාජනේ භාවිතා කරනවා. තේරෙනවද? පොඩි භාජනේ භාවිතා කරනවා. පොඩි භාජනේ භාවිතා කරනකොට අර ඇණවුම එනවා. ඕන්න දැන් එනවා. දැන් පොඩි භාජනේ ටිකත් භාවිතා කරගෙන භාගයක් ගිහින්. දැන් අර අලුත් ඇණවුම ආපු ගමම ඉස්සෙල්ලම කරන්නේ පොඩි භාජනෙට පුරවලා පස්සේ තමයි ලොකු භාජනෙට පුරවන්නේ. හිස් තිබුණා කියලා ලොකු එක්කෙනාට කලින් දෙන්නේ නැහැ. පොඩි එක්කෙනාගේ ආ භාගයක් තියෙනවා කියලා එයාට පුරවන්න ලේසි කියලා එයාගේ සම්පූර්ණයෙන් පුරවලා තමයි ලොකු එකට පුරවන්නේ. ඊට පස්සේ ආයෙත් ඉතින් ලොකු එක භාවිතා කරනවා. එහෙම තමයි යන්නේ. ඔය ද්විත්ව භාජන ක්‍රමයේදී ඒක තමයි වෙන්නේ. මම ඕන ඔයාලට රූප සටහනක් ඇඳලා පෙන්නන්නද? මට චිත්‍ර අඳින්න පුළුවන් මම චිත්‍ර කරේ. මේ තියෙන ලොකු භාජනේ. හරි. මේක ඔයාගෙන් අහන්න ඒ වුණාට ඔයා අඳින්න ඕනේ නැහැ. හැබැයි ඔයාගෙන් අහන්න පුළුවන් නේ. මේ තියෙන පොඩි භාජනේ. හරිනේ. බේසන් දෙකක්. හ්ම්. අයියෝ. කෝප්පේ වගේ. හරි. මේ තියෙන බේසන් දෙකක්. ඒතර මෙයා ලොකු එක්කෙනා, මෙයා තමයි පොඩි එක්කෙනා. දැන් ඉස්සෙල්ලම භාවිතා කරන්නේ මෙයාගෙන්. දැන් මෙයාගෙන් ඔන්න භාවිතා කරනවා. ඒතර මෙයා හිස් වෙනවා. ඊට පස්සේ ඇණවුමක් දානවා ළමයි. අපිට ඕනි වතුර ඕනේ කියලා ඇණවුමක් ඉල්ලනවා. ඒ ඉල්ලලා ඒක ලැබෙනකම් මෙයාගේ ටික භාවිතා කරනවා. හරිද? ඇණවුම ඕන ලැබෙනවා. අපි වෙන පාටකින් අඳමු. ඇණවුම ලැබෙන්නේ අපි ගමු. මේක පාටක් යෙලෝ ගමු. ඔන්න ඇණවුම දෙනවා දැන්. හරිද? ඇණවුම අරන් එනකොට එයා ඉස්සෙල්ලාම පුරවන්නේ මේ පොඩි එක්කෙනාට. හරිද? ඒ පොඩි එක්කෙනාට පුරවලා පස්සේ තමයි මෙයාට යවන්නේ.
ඒක තමයි විදිය ඔය දිත්ත භාජන ක්‍රමයේදී. එහෙනම් ගොඩක් ළමයිට ඕක අමාරුයි. ඔය විදිහට තමයි කරන්නේ. ඔයා එතන මේක මතක තියාගෙන ගිහින් ලියන්න. ඔයාගේ වචන ලිව්වම ලකුණු දෙනවා. දිත්ත භාජනයක්. මේක යන්නේ නැහැ. අප්‍රයකින් ළමයි. හරි. ඊට පස්සේ රාක්ක පත්‍ර නැත්නම් අපි ඒවට කියන බින් කාඩ් පතක් හඳා තොග වාර්තා ලැබීම. තැබීම. ඒ කියන්නේ තොග ගන්න ඒවත් ලියනවා, තොග යන ඒවත් ලියනවා, හැම එකක්ම ලියනවා. එක එකට ලියනවා. ඒකට තමයි කියන්නේ බින් කාඩ් එකක් නැත්නම් රාක්ක පත්‍රයක් කියලා. ඊට පස්සේ JIT just in time තොග රඳවා නොගෙන අවශ්‍ය වෙලාවට ලබා ගැනීම. බඩු ගේනවා යවනවා බඩු ගේනවා යවනවා. ඒකට තමයි JIT කියලා කියන්නේ. JIT සාමාන්‍යයෙන් ඕක ප්‍රශ්නයක් අහන්න පුළුවන් ලංකාවට JIT ක්‍රමය උචිතද? ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නැත්නම් JIT ක්‍රමය කියන්නේ මොකද්ද? සරලව ඔය වගේ එකක් අහන්න පුළුවන්. මේ ක්‍රම ටික මාර වැදගත්. ඒ හින්දා හොඳට බලා ගන්න හොඳට පාඩම් කරගන්න. ඊළඟට තොග මට්ටම් හා සූත්‍ර. දැන් සූත්‍ර දන්නේ නැති ළමෙක් ඉන්නවා නම් මේ ටික ස්ක්‍රීන්ෂොට් ගහලා පාඩම් කරගන්නයි තියෙන්නේ. නැවත ඇණවුම් මට්ටම ඔයා දාගන්න යලි ඇණවුම් මට්ටම. මෙතන නැවත කියන එක ඇතයිනේ. යලි ඇණවුම් මට්ටම. ඒ යලි ඇණවුම් මට්ටම තමයි මම නම් කැමති. ඇණවුම් මට්ටම රීಓඩර් ලෙවල් කියනවා අපි. යලි ඇණවුම් මට්ටම සමානයි උපරිම පරිභෝජනය ගුණ කිරීම උපරිම ඇණවුම් කාලය. දැන් ඔයා හොඳට මතක තියාගන්න යලි ඇණවුම් මට්ටම පටන් ගන්නේ කොහොමද? දෙන්නම උපරිම. උපරිම පරිභෝජනයයි උපරිම ඇණවුම් කාලයයි දෙන්නම උපරිම. එහෙම තමයි යලි ඇණවුම් මට්ටම යන්නේ. ඊළඟට ම්ම් අවම තොග මට්ටම. නැවත ඇණවුම් මට්ටම තියෙනවා. ඒ කියන්නේ යලි ඇණවුම් මට්ටම තියෙනවා. සාමාන්‍ය පරිභෝජනය ගුණ කරනවා සාමාන්‍ය ඇණවුම් කාලයෙන්. දැන් හොඳට මතක තියාගන්න අවම එක්කෙනා ළඟ ඉන්නවා තුන්දෙනෙක්. ඔය වෙලාවකට වගේ MCQ වල වගේ එහෙම අහනවා. අවම තොග මට්ටමට අයත් පාර්ශව මොනවාද? අන්න එහෙම අහන්න පුළුවන්. ඒතකොට මතක තියාගෙන යන්න අවම තොග මට්ටමේ ඉන්නේ යලි එක්කෙනා ඉන්නවා. ඔයා එහෙම මතක තියාගන්න අවම තොග මට්ටමට අදාළ වෙන්නේ යලි එක්කෙනා. ඊට පස්සේ සාමාන්‍ය පරිභෝජනය සාමාන්‍ය ඇණවුම් කාලය. අනේ මතක තියාගන්න. යලි ඇණවුම් මට්ටමේ ඉන්න නිසා සාමාන්‍ය ඇණවුම් මට්ටමත් ඉන්නවා. එහෙම මතක තියාගන්න. නැත්තම් ඕවා ටික සමහර අයට පැටලෙනවා. අවම එක්කෙනාගේ ඉන්නේ කවුද? අවම ඇණවුම් මට්ටමේදී යලි ඇණවුම් කාලයයි සාමාන්‍ය පරිභෝජනයයි සාමාන්‍ය ඇණවුම් කාලයයි. එච්චරයි. යලි ඇණවුම් කාලේ නෙවෙයි යලි ඇණවුම් මට්ටම. මම තමයි වැරදුවේ. ඊට පස්සේ උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටමේදී නැවත ඇණවුම් මට්ටම. ඒ කියන්නේ යලි ඇණවුම් මට්ටම මෙතන වරහන් දෙකක් දාලා තියෙනවා. යලි ඇණවුම් මට්ටම එකතු කිරීම යලි ඇණවුම් ප්‍රමාණය අඩු කරනවා අවම පරිභෝජනයෙන් අවම ඇණවුම් කාලයෙන්. ඔන්න ඔය විදිහට ඒක නම් ටිකක් අර යලි දෙන්නෙක් ඉන්නවා. යලි ඇණවුම් මට්ටම යලි ඇණවුම් ප්‍රමාණය. ඒකෙන් අඩු කරන්න ඕනි. අර දෙන්න එකතු කරනවා. ඊට පස්සේ අවම පරිභෝජනය අවම ඇණවුම් කාලයයි එක මේ ಗುಣ කරලා ඒ අරයගෙන් අඩු කරනවා. ඒක තමයි වෙන්නේ. සූත්‍ර දන්නේ නැත්නම් ලියා ගන්න. EOQ මාර වැදගත්. EOQ ආර්ථික ඇණවුම් ප්‍රමාණය ඉකොනොමික්ස් ඕඩර් ක්වොන්ටිටි කියලා තමයි අපි ඔබට කියන්නේ. ඇනවුම් පිරිවෙන් මේක වැදගත්. මේක ස්තැන් පුරවන ප්‍රශ්නවල පවා අහන ජනප්‍රිය තැනක්. ඇනවුම් පිරිවැය හා තොග පවත්වාගෙන යාමේ පිරිවැය අවුම් වන ඇනවුම් ඒකක ගණනයි. මේක ස්තැන් පුරවන ප්‍රශ්නවල ඔයාගෙන් අහන්න පුළුවන්. තේරුණාද? ඒ හින්දා මේ පටලවා ගන්න එපා. EOQ ආර්ථික ඇනවුම් මට්ටම. ඇනවුම් පිරිවැයයි තොග පවත්වාගෙන යාමේ පිරිවැයයි අවම කරනවා. එතනට කියන්නේ මොකද්ද? EOQ එහෙම නැත්නම් ආර්ථික ඇණවුම් ප්‍රමාණය. ඔයා EOQ කියලා ලිව්වත් ලකුණු දෙනවා. ඊට පස්සේ තත්ත්ව පාලනය ළමයි තත්ත්ව පාලනයේ මේක චුට්ටක් ගැලපෙන්නේ නැහැ. පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට භාණ්ඩයකට හෝ සේවාවකට ඇති හැකියාව තත්ත්වය කියලා කියනවා. හැබැයි මෙතන තත්ත්ව පාලනය කියන එක මම ලියලා නැහැ. තත්ත්ව පාලනය කියන්නේ භාණ්ඩය නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය කරන්නේ ගෙදුම් යොදන අවස්ථාවක් තියෙනවනේ ළමයි. ඒ සම්පත් දානවා. ඒ සම්පත් දාන අවස්ථාවේදී එතකොට ඒ නිෂ්පාදන ක්‍රියාවලිය වෙන අවස්ථාවේදී ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසු අවස්ථාවේදී හොඳට මේක කොහොමද කොලි ටික මේක ගැන අර හොඳට හොයලා බලනවා මේක පාරිභෝගිකයට සුදුසුද කියලා පරීක්ෂා කරනවා නම් ඒකට තමයි තත්ත්ව පාලනයක් කියලා කියන්නේ. නිෂ්පාදනයට කර දැන් වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් තත්ත්ව පාලනය සිද්ධ කරන්නේ නිෂ්පාදනය අතරතුර පමණද
නිෂ්පාදනයට පෙරද නිෂ්පාදනයෙන් පසුද. එදිනවා උත්තරේ එහෙම ඇහුවොත් කියන්න ඕනේ සෑම අවස්ථාවකම තත්ත්ව පාලනය නිෂ්පාදනයට වැදගත්ය. අන්න එහෙම වගේ ප්‍රශ්න අහනවා. එහෙම අනන්තවත් ප්‍රශ්න ඇහිලා තියෙනවා. ඊළඟට ශිල්ප ක්‍රම. මේ ශිල්ප ක්‍රම තත්ත්ව පාලන ශිල්ප ක්‍රම ඔයගෙන් අහන්න පුළුවන්. වෙනම වෙනම ලියා ගන්න. තත්ත්ව කව, තත්ත්ව කව, ශූන්‍ය දෝෂ, ෆීඩර් ඉෆෙක්ට්ස්. ශූන්‍ය දෝෂ, තත්ත්ව ආරක්ෂණය, සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය. තව එක්කෙනෙක් හිටියනේ. ගුණත්ව ප්‍රමිති නෑ. ඕකේ. ඒකට මම නෝට් එක ගෲප් එකට දාන්නම්. ශිල්පීය ක්‍රම. තත්ත්ව කව කියන්නේ ක්වොලිටි සර්කල්. ළමයි ওই ශිල්පීය තත්ත්ව පාලනයේදී අපි භාවිතා කරන ශිල්පීය ක්‍රම. ඒකෙන් එකක් තමයි තත්ත්ව කව කියලා කියන්නේ. ඒ කියන්නේ සේවකයන් කණ්ඩායම එකතු වෙලා ගැටලු සාකච්ඡා කරනවා. ආයතනයක් කියනවා ඒ ඉන්න චුට්ටක් ආයත් ආයතනයක් තියෙනවා මොකක් හරි දැන් ඔයාලගේ ඉස්කෝලේ කියලා හිතන්නකෝ. ඔයාලගේ පන්තියේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අර පන්තියේ ඉන්න සෙට් එකම එකට එකතු වෙලා පොඩ්ඩක් ඒක ගැන කතා කරනවානේ. අනේ කොහොමද මචං මෙහෙම දුන්නේ අපිට ප්‍රශ්නයක්ද? අනේම අර කතා කරගන්නවනේ ගැටලුව ගැන. අන්න ඒවට තමයි තත්ත්ව කවයක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් කිව්වොත් සරලව කිව්වොත් අර ඕපදූප ගන්නවා වගේ වැඩක්. තත්ත්ව කවයකදී කරන්නේ. හැබැයි ඉතින් මේක මේ ඔපරේෂන් මැනේජ්මන්ට් වල නම් එහෙම නෙවෙයි. සේවකයන් කණ්ඩායම් එකතු වෙලා ගැටලුවක් සාකච්ඡා කරනවා. පොඩි පොඩි ඒ ඉතින් අර වට සාකච්ඡාවක් දානකොට ඉතින් රවුමට්නේ එකතු වෙන්නේ. දැන් කවුරුවත් කතා කරනකොට ළමයි ඕගොල්ලෝ නිකන් මේ මහා අඩි රූල කෙලින් වගේ ඉරක් ගහලා අර මහා පළාතට පැතිරිලා කතා කරන්නේ නැන්නේ. කතා කරන රවුමක් එකට රවුමක් ඇතුළත තමයි කතා කරන්නේ. එහෙම එකකට කියනවා තත්ත්ව කවයක්. පාසලකටත් පොදුයි. ඊට පස්සේ ශූන්‍ය දෝෂ. ඒ කියන්නේ කිසිම වැරද්දක් නැහැ. පළමු වතාවේදීම දෝෂ රහිතව නිෂ්පාදනය කරනවා. මෙතන පළමු වතාවේදී කියන වචනේ ඕනේ නැහැ. දෝෂ රහිතව කිසිම අවස්ථාවකදී දෝෂයක් වෙන්න ඉඩ නොදී නිෂ්පාදනය කරනවා නම් ඒකට තමයි ශූන්‍ය දෝෂ කියලා කියන්නේ. කිසිම වෙලාවක දෝෂයක් නම් වෙන්න දෙන්නේ නැහැ. වැරද්දක් වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් හොඳයිනේ. ඒකට තමයි ශූන්‍ය දෝෂ ක්‍රමය කියලා කියන්නේ. ඊට පස්සේ තත්ත්ව ආරක්ෂණය මෙතන මේ තත්ත්ව ප්‍රමිති සහ ගුණත්ව ප්‍රමිති තමයි මට චුට්ටක් පැටලලා තියෙන්නේ. තත්ත්ව ආරක්ෂණය හැම දියරක්ම පරීක්ෂණ කරනවා. නිෂ්පාදනයට කලින්, නිෂ්පාදනයේ මැද, නිෂ්පාදනයෙන් පස්සේ හැම අවස්ථාවකම පරීක්ෂා කරනවා නම් ඒකට තමයි කියන්නේ තත්ත්ව ආරක්ෂණයක් කියලා. ඊළඟට තත්ත්ව ප්‍රමිති නෙවෙයි ළමයි ගුණත්ව ප්‍රමිති. මෙතන දාගන්න ගුණත්ව ප්‍රමිති. ගුණත්ව ප්‍රමිති. මේක තව පොයින්ට්ස් කීපයක් අඩුයි වගේ මට පේනවා. ගුණත්ව ප්‍රමිති. ඇස් දෙක රිදෙනවා ළමයි මේක මේ ස්ක්‍රීන් එකක් දිහා බලන් ඉන්නකොට හරි අමාරුයි. පැයක් දෙකක් නෙවෙයිනේ. උදේ ඉඳලා රෑ නිදාගන්න එක විතර දිහා බලන් ඉන්න එපා. හරි අමාරුයි. ගුණත්ව ප්‍රමිති මේක හදාගන්න ගුණත්ව ප්‍රමිති ISO වැනි ජාතික හෝ අන්තර්ජාතික මෙතන මේ ජාතික හෝ ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරන මොකක් හරි නිෂ්පාදනයක් කරනකොට ඒකට ISO SLS මොනවා හරි ජාතික ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරනවා ඒවට තමයි ගුණත්ව ප්‍රමිතියක් කියලා කියන්නේ. දැන් ඔයා දැකලා ඉතින් බිස්කට් එකක් කෑවත් SLS ISO ගිනි පෙට්ටියක් ගත්තා තියෙනවා. ඒ මොනවාද ඒගොල්ලෝ භාවිත කරන්නේ ගුණත්ව ප්‍රමිතිය ඒගොල්ලෝ යූස් කරලා. දැන් අද ඉඳන් ඔය ගිනි පෙට්ටියක්ද බලලා ගිහින් අර සූර්යා ගිනි පෙට්ටි එහෙම අ, බලලා කියන්න පුළුවන් ඔයාට මේක මෙහෙම එකක් නේ. මං ගාව තියෙන මේ පොඩි බඩුවක් ඒකේ නැද්ද? මම මේ පොඩි දැක්කනේ. මොකද්ද මේ? සබන් බෝල පුම්බන එක. මේකේ නෑ ළමයි. මගේ අතට අහුවනේ ඒක විතරයි. මාක එකේ තියෙනවා. බලමු මේගොල්ලෝ ගුණත් ප්‍රමිති භාවිතා කරලා. ඒගොල්ලෝ ගුණත්ව ප්‍රමිති යූස් කරලා නෑ ළමයි. දැන් ඕගොල්ලෝ බලන්නේ නැති ඇයි මේ සබන් වල පුම්මන එක කරන්නේ. තමයි gift එකක් ගත්තේ. මේ මට නෙමෙයි ගත්තේ.
අර මේ මම කොහෙද මේ ළඟදි ගමනක් ගියානේ ඒ ගිහින් එනකොට තමයි අරන් ආවේ gift එකක්. තාම දුන්නේ නෑ ළමයි එක ගහලත් නෑ SLS. ඔය සාමාන්‍යයෙන් ඔය කන බොන ಜಾති වල එහෙම ගොඩක් තියෙනවානේ. මේවයි නෑ. හ්ම්. පොත්වල ඇති සමහරට. පොත්වල බලන්න ඒ තියෙනවනේ මොනවද ඒ ගුණත් පෙරමිති අනුගමනය කරලා. සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය. මංගේ බෝතලෙත් නෑ ළමයි. බෝතලේ නිකන් අර මොකක්ද එකක් වගේ. ඒකේ නෑ මුකුත්. සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය කියන්නේ දත්ත තොරතුරු ප්‍රස්ථාර විදියට භාවිතා කරන. මේ අපි මෙච්චර ප්‍රොඩක්ට් නිෂ්පාදනය කරලානේ අපි මෙහෙම වැඩ කරලානේ කියලා අර තීරු ප්‍රස්ථාර, කොටු ප්‍රස්ථාර, රූල් ප්‍රස්ථාර, රවුම් ප්‍රස්ථාර අපි රවුම් ප්‍රස්ථාර කියන්නේ නිකන් ඔළුව වන්නන්න එපා. ඌරිත ප්‍රස්ථාර වගේ දේවල් භාවිතා කරනවානේ. ඒවට තමයි කියන්නේ සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය. ඕකේ. දාගන්න නෝට් එක. ස්ක්‍රීන්ෂොට් ගෑවට කමන්නේ. මේ හොඳට බලන්න මම දැක්ක මේ ළඟදී ෆෝන් එකේ මොකක් හරි කවුරු හරි ළමෙක් දාලා තිබුණ පෝස්ට් එකක් හරි මොකක් හරි මට මතක නෑ. අපි මේ පන්ති ඈතම ළමයි මෙහෙම ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මේ සර් ලියා ගන්න දෙන ඒවා ෆෝන් එකේ. ඕවා ඉතින් පොතට යනවද? නෑ ෆෝන් එකේ විතරයි. ඒ ලෙවල් ලියලා ඉවරුනාම අපෝ අපි මේවත් ස්ක්‍රීන්ෂොට් ගහලානේ. නිකන් බැලුවා නම් තිබුණා තව ලකුණක් තියෙනවනේ එහෙනම් කියලා ඉතින් දුක් වෙන්න වෙයි. අන්තිම හරිය. ප්‍රොඩක්ටිවිටි හොඳයි ප්‍රොඩක්ටිවිටි කැතයි ප්‍රොඩක්ටිවිටි ඵලදායීතාවය අහන්න පුළුවන් අපි ඵලදායීතාවය මැනේජ්මන්ට් වලත් කතා කරනවා යෙදවුම් හා නිමවුම් අතර පවතින අනුපාතික සම්බන්ධතාවයට කියනවා ඵලදායීතාවය කියලා යෙදවුම් හා නිමවුම් තියෙනවා ඒ යෙදවුම් හා නිමවුම් අතර තියෙන අනුපාතික සම්බන්ධතාවයට තමයි කියන්නේ ඵලදායීතාවය කියලා ඕකේ හරි. මම මේ බැලුවලම හදිසි රෙකෝඩින්ග් දාලා නැද්ද කියලා මේ මට දැන් තමයි චුට්ටක් මතක් වුණේ. ඒ කියන්නේ මේ අර දන්නවනේ පොඩක් ඩාමන ඩුප්පින. මට ටිකක් අමතක වුණා මේ මම දැන් සෙල්ෆ් කාපලා හංගන රෙකෝඩින්ග් දාලාද කියලා. උඩින් පේන්නේ නැහැ රෙකෝඩින්ග් එක දාලා කියලා ස්ක්‍රීන් ෂෙයා කරනකොට. නැත්නම් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නේ නැත්නම් පේනවා රෙකෝඩින්ග් එක දාලා කියලා. මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන නිසා පේන්නේ නැහැ. ඉතින් මම දැන් බලනවද නැද්ද කියලා බල බලා හිටියේ. ඵලදායීතාව මතක තියාගන්න අමාරු නෑ. යෙදුම් හා නිමවුම් අතර පවතින අනුපාතික සම්බන්ධතාවය. අපි ඔපරේෂන් මැනේජ්මන්ට් වල ඵලදායීතා මේවා ගණන් හදන්න එනවා. පූර්ණ ඵලදායීතාවය හොයනවා. යෙදුම් නිමවුම බෙදීම යෙදුම්. හරි. මේක මේ ඔයාලට නිකන් අවුල් වගේ නම් මෙහෙම යටින් දාලා යෙදුම් ලියා ගන්න. හරි. මෙයා මෙතනින් ලියා ගන්න. එහෙම ලේසි. මේක මේ මට ලේසි වෙන විදිහට තමයි මම ලියලා තියෙන්නේ. ඔයාලට ලේසි වෙන විදිහට ඔයා ලියා ගන්න. ඊළඟට ඔය සරි ආත්මාර්ථකාමීනේ. ශ්‍රම ඵලදායීතාවය. ශ්‍රම ඵලදායීතාවය හොයන්නේ කොහොමද? දැන් ඉතින් මේවා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ශ්‍රමය આવොත් මෙතෙන්ට එන්නේ ශ්‍රම පැය ගණන. ඒත් ද්‍රව්‍ය ඵලදායීතාවය આવොත් ද්‍රව්‍ය ඒකක ගන්න. එහෙම එන්නේ. ඒවා ටික ප්‍රායෝගිකව හිතුවනම් හොඳයි. ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. ඔයගේ හැම දෙයක්මනේ. නිකන් ඔයගේ ඩ්‍රීම් එකක් වුණා ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. ඒකට ඔයා මේ ප්‍රැක්ටිකල් විදිහට වැඩ කරන්න ඕනේ. તો හීන දැක දැක සීට් එක පෙරවගෙන ඉඳලා හරියන්නේ නැහැ. ශ්‍රම පැය ගන්න අන්න මෙහෙම ලියාගත්තා නම් හරියි. ශ්‍රම පරදායි. ඒක ඕම වැදගත්. මොකද ගණන් හදන්න එනවා මා බරපතල ගණනක්වත් આવොත් නිකන් නහයෙන් ගන්න යන්න එපා. සූත්‍ර මතක නැහැ කියලා. ඊළඟට. එහෙම ගණන් එයිද මිස්? එයි. අපිට ඉදිරියට ওই ප්‍රශ්න හම්බ වෙනවා. මෙතන ද්‍රව්‍ය ඵලදායීතාවයත් ඕනි ළමයි. ද්‍රව්‍ය ඵලදායීතාවෙ නෑ. කමන්න ලියාගන්න ද්‍රව්‍ය ඵලදායීතාවය සමානයි. නිමවුම් බෙදීම ද්‍රව්‍ය ඒකක ගණන. ද්‍රව්‍ය ඒක ගණන. තව එකක් මෙතන තියෙනවා මේ ඵලදායීතාවය වැඩි කරන ආකාරය. මේකේ මට පැටලිලා 15ක්ද දන්නේ. චුට්ටක් ඉන්න බලන්න. මම මේක ලිව්වනේ. මම ඒක නෝට් එක දෙන්න. මේක චුට්ටක් හැලිලා නේ එතනින්. මම කියවනකොට තිබුණා ළමයි PDF එකේ. කොහොමද දන්නේ? හරි හරි කමන්නේ ඉතින්. ඊට පස්සේ නව නිෂ්පාදන තාක්ෂණික ක්‍රම. ළමයි දැන් ඉතින් හැමදාම නිකන් අර අනාදිමත් කාලේ වගේ ජීවත් වෙන්න ඕනේ නෑනේ නේ. නව නිෂ්පාදන තාක්ෂණ ක්‍රම භාවිතා කරන්න ඕනේ. ඒවා කීපයක් තියෙනවා. ලියා ගන්න CAD. පරිගණක ආධාරයෙන් නිර්මාණ සකස් කිරීම.
පරිගණක ආධාරක නිර්මාණකරණය. එහෙම තමයි අපි ඔය CAD වලට කියන්නේ. CAM. ඔයා මේ ඉංග්‍රීසි අකුරු වලින් ලියුවත් ඇති. CAD CAM, PIM, PNC ඔච්චරයි. ඔය ටික හොඳට මතක තියාගන්න ඕනේ මොකද ඔයාගෙන් අහනවා. ඒතර ඔයා හිස්තැන් පුරන ප්‍රශ්න වලත් මේ CAM CAD ලිව්වම ලකුණු දෙනවා. ඒතර CAD වල මොනවද කරන්නේ? පරිගණක ආධාරයෙන් නිර්මාණ සකස් කරනවා. ඒතර කම්පියුටර් එකක් යූස් කරලාම හිතන්න මේ ගෙදරක ප්ලෑන් එකක් හදනවා. තේරෙනවද? අ, ගෙදරක ප්ලෑන් එකක් හදනවා CAD ක්‍රමය භාවිතා කරලා කම්පියුටර් එකකින්. ඒක සාමාන්‍යයෙන් ගෙයක් ප්ලෑන් එකක් හදා ගන්නවා ගෙදරක ප්ලෑන් එකක් හදා ගන්නවා කියන මාර වැඩක්. එතකොට ඒකට CAD ක්‍රමය යූස් කරනවා. නැත්නම් ඔක අතෙන් අඳින්න ගියොත් සාමාන්‍යයෙන් සමහර විට මේ මනුස්සයර මාසයක් විතර යන්නත් පුළුවන්. හැබැයි CAD එකෙන් එහෙම නැහැ. ඕනනම් පැය දෙකක් යයි. ඒ කියන්නේ මාර ස්පෙෂලිස්ට් කෙනෙක්ට ඕක හදන්න ගේමක් ඇත්තෙම නැහැ. ඒතර ඒකෙන් ළමයි මේ ඔටෝමැටිකලි පේනවා. දැන් ඔයාගේ ගේ හැදුවම තියෙන්නේ මෙන්න මෙතන තමයි මේ පුටු ටික තියෙන්නේ. මෙතන තමයි කිචන් එක තියෙන්නේ. මෙතන තමයි ඔයාගේ සෝෆා එක තියෙන්නේ. මෙතන තමයි ඔයාගේ ලයිට් හයි කරලා තියෙන්නේ. මේ කර්ටන් එක තමයි ඔයාලට ගැලපෙන්නේ. ඔක්කොම එකෙන් හදලා දෙනවා. මම ඕනනම් ගෲප් එකට වීඩියෝ එකක් දාන්නම්. ඊට පස්සේ CAM පරිගණක වැඩසටහන් මගින් නිෂ්පාදන ක්‍රියාවලිය පාලනය කරනවා. ඒ කියන්නේ ඔය එක එක යන්ත්‍ර සූත්‍ර මගින් වාහන හදන ඒවා එහෙම නට් හදන්න ඒවා භාවිත කරනවා. අර ඔයා දැකලා ඉතින් මෝටර රථ කම්පැනි වල එහෙම නට් එහෙම අයි කරන්න ඔටෝමැටිකලි වෙන CAM ක්‍රමය තමයි භාවිත කරලා තියෙන්නේ. ඊට පස්සේ CIM නිර්මාණ හා නිෂ්පාදනය යන දෙකම පරිගණකගත කරනවා. ඊළඟට CNC අංකිත ක්‍රමයට යන්ත්‍ර ක්‍රියාකාරීත්වය පාලනය කරන එතකොට තමයි මේ CNC එකේදී සුපර්වයිසර් කෙනෙක් නැතත් වැඩේ කරගන්න පුළුවන්. මොකද කම්පියුටර් එකට හැම තොරතුරක්ම දීලා තියෙන්නේ. හැම ඉන්ෆර්මේෂන් එකක්ම තියෙන නිසා මේ සුපර්වයිසර් කෙනෙක් නැතත් ගානට වැඩේ කරගන්න පුළුවන් මේ CNC ක්‍රමය මගින්. තේරෙනවද? අ, ඊට පස්සේ කතා කරනවා ඔයගෙන් අහන්න පුළුවන් ඔය CAD CAM CNC CIM වල අවාසි මොනවාද කියලා. ඒතර ඔයා හතරක් වගේ මතක තියාගන්න මෙතන තියෙන්නේ තුනයි. නාස්ති අඩු වෙනවා, ගුණාත්මක ආරක්ෂමතාව වැඩි වෙනවා, ලාභය වැඩි වෙනවා, තව අර ඵලදායීතාවය වැඩි වෙනවා. ආයතනයේ කටයුතු අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීමට පහසු වෙනවා. ඒ වගේ දේවල් ටිකක් හිතලා ලියන්න පුළුවන්. හිතලා ලියන්න ලකුණු දෙනවා. හැබැයි ගැලපෙන්න ඕනි. ඊට පස්සේ ගැටලු විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා තාක්ෂණ ඉක්මනින් වෙනස් වෙනවා පරිසර දූෂණය වෙනවා පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් ඇති වෙනවා වගේ දේවල් ඔය CAD/CAM නිසා ඒ කියන්නේ නව තාක්ෂණයක් යූස් කරන නිසා ඇති වෙන්න පුළුවන් තේරුණාද? ඕකේ. එහෙනම් අපි ඔපරේෂන් මැනේජ්මන්ට් වල ගොඩාක් ගොඩක් දේවල් කියන්නේ අර මේ ඵලදායීතාවය වැඩි කිරීමේ ක්‍රම හැරෙන්න අනිත් ඔක්කොම කතා කරා එක්සෑම් එකට එන තැන්. ඒ ටික හොඳට බලා ගන්න ආයෙත් මේකේ නෝට් කොහොම දාගන්න මේ ටික මාර වැදගත්. ඒවා මෙතන ගොඩාක් කතා වුණා. ඒවා තමයි කතා වුණේ. ඕවෙන් තමයි එන්නේ. ඒ හින්දා හොඳට බලා ගන්න ඕනි. ගානකුත් එයි ඔපරේෂන් මැනේජ්මන්ට් වලින් සමහර විට විතරක් නැති වෙන්න පුළුවන්. හැබැයි බොහෝ වෙලාවට ගානක් එයි. ගානක් එනකොට ලේසි ඉතින් සාමාන්‍ය ටිකක්. ඒ ගානක් ආවේ නැතත් ඉතින් ලේසි. සමහර අය කියනවානේ ගානක් ආවේ නැතුණම ලේසි දෙකම ලේසි. කොහොම හරි මේක හොඳට ආය බලන්න ඕන ළමයි ආය බලන්න හරි කමන්නේ. මේක ලියාගෙන දෙකේ දාලා හරි කමන්නේ. කොහොම හරි බලලා නෝට් එක කම්ප්ලීට් කරලා පාඩම් කරගන්න. PDF එක ඕනේ අය මැසේජ් එකක් දාන්න. අර සමහර ඒවා ටිකක් මීට වඩා නෝට් එකක් ඕනේ අය මැසේජ් එකක් දාන්න. මගේ නම්බර් එක දන්නවනේ. ඒ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් අපි BS ෆයිනල් ෂොට් එක ප්‍රෝග්‍රෑම් එකේ සෙකන්ඩ් ඩේ එක මේක. ඒක අදට ඉවර කරනවා. අපි ඊළඟ දවසේ BS ෆයිනල් ෂොට් එකෙන් පටන් ගමු. ඒකෙදී අපි මාකටිං ෆයිනෑන්ස් දෙකම එකට තමයි කතා කරන්න ඉන්නේ. ඕකේ එහෙනම් බයි හැමෝටම.